Good evening, everyone. Good evening. Good evening. Right. Am I audible and visible to you clearly? මාව ඇහෙනවා පේනවා නම් මට yes කියලා message එකක් දාගෙන යමු ළමයි chat එකට. I can see your chat here. ඔයගලගේ chat එක මට මෙතන පේනවා. chat එකට message එකක් දාගෙන යමු. Right. Okay. So we are going to start our grade 8 class today. ඔන්න අපි අද අපේ grade 8 class එක start කරන්නයි යන්නේ. ඔන්න මගේ grade 7 වල හිටපු ළමයි ටික grade 8 වලට එනවා සහ අලුතෙන් grade 8 class එකත් එක්ක join වෙන බලාගෙන විශාල ළමයි ප්‍රමාණයක් අපිත් එක්ක අද අලුතෙන් සම්බන්ධ වෙනවා. right අලුතෙන් class එකත් එක්ක join වෙන students ලා මට heart එකක් දාගෙන යමු බලන්න. අලුතෙන් class එකත් එක්ක join වෙන students ලා heart එකක්. right හරි ළමයි මුලින්ම මම අපේ ක්ලාස් එක ගැන ඔයාලට ඉන්ෆර්මේෂන් දීලා ඉන්නම්. තොරතුරු දීලා ඉන්නම්. කොහොමද ක්ලාස් එකේ වැඩ කටයුතු අපි කරගෙන යන්නේ? මොනවද ඔයාට ක්ලාස් එකට ජොයින් වුණාම හම්බෙන බෙනිෆිට්ස් කොහොමද අපි වැඩ කරන්නේ? මේ සම්බන්ධව ඉස්සෙල්ලා ඉන්ෆර්මේෂන් දීලා ඩීටේල්ස් ටික දීලා ඊළඟට අපි ලෙසන් එකට එමු. හරි හැමදාම ළමයි අපේ ක්ලාස් එක මෙන්න මේ ටයිම් එකට තමයි තියෙන්නේ. සතියේ දවස් දෙකක් ක්ලාස් එක තියෙනවා. හරි? ක්ලාස් එක ඔයාලට හැමදාම Saturday every Saturday හැම සෙනසුරාදාවකම 4 pm to 6 pm හවස 4-6 ඊළඟට Tuesday අඟහරුවාදා Tuesday 4 pm to 6 pm සතියේ දවස් දෙකක් classes තියෙනවා. ඒ කියන්නේ එකක් આવොත් එකක් එන්න ඕන නෑ. එහෙම නෙමෙයි. You have to come both the days. දවස් දෙකේම එන්න ඕන. Saturday කරන එක නෙමෙයි අපි Tuesday කරන්නේ. වැඩ බෙදාගෙන අපි කරන්නේ දවස් දෙකට. ඒ ගැන ඔයාලට ඉස්සරහට information දෙන්නම්. ඔන්න සතියේ දවස් දෙකක් classes තියෙනවා. මේ දවස් දෙකේ මේ time එකට ඕගොල්ලෝ classes දෙකටම සම්බන්ධ වෙන්න ඕන. ඊළඟට ළමයි at the end of the month මාසයේ අවසානයේ at the end of the month මාසයේ අවසානයේ you have monthly tests right මාසයේ අවසානයේ තියෙනවා monthly tests මාසයක් ගානේ ඔයාලට online tests දෙනවා මේ monthly tests වලින් වැඩිම ලකුණු ක්ලාස් එකේ වැඩිම ලකුණු ගන්න ස්ටුඩන්ට්ස් ලා කවුද කියලාත් අපි ඔයාලට ඉන්ෆෝම් කරනවා මෙතනදී ළමයි ඔයාලට best student වෙන්න යාළුවොත් එක්ක fight කරන්න පුළුවන් so you have a competition inside the class අපි බලනවා monthly tests වල කවුද වැඩිපුරම ලකුණු ගන්න ස්ටුඩන්ට්ස් ලා කියලා. ඊළඟට මේ මාසයේ අවසානයේ තියනවා ළමයි තව අපේ session එකක් wow with you session එක කියලා. මේ wow with you session එකේදී වෙන්නේ this is our spoken English session. මේක තමයි අපේ spoken English session එක. So we practice our speaking. අපි අපේ speaking ඉංග්‍රීසි කතනය පුරුදු පුහුණු වෙන එක තමයි wow with you session එකේදී කරන්නේ. So I speak with you and you have to talk with me in English. Right? ඔයාලටත් ඕන සිද්ධ වෙනවා. එදාට මාත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න. You can make mistakes. ඔයාලට ඕන තරම් වැරදීම් කරන්න පුළුවන් and I'm gonna correct them. Right? ඔයාලා වැරදි කරනවා මං හරි ගස්සනවා. ඒ විදිහට අපි speak English
කතනය පුහුණු වීම සඳහා ස්පෝකන් ඉංග්‍රීසි සඳහා මාසයේ අවසානයේ wow with you session එකක් තියෙනවා. මේ wow with you session එක ක්ලාස් එකට අමතර දවසක් දාලා තමයි කරන්නේ. එතකොට මාසේ ළමයි අපි ක්ලාස් එක ඇතුලේදී සෑහෙන වැඩ කරනවා. එක මාසයක් ඇතුලේ ක්ලාස් එකේ ලොකු වැඩ කොටසක් අපි කවර් කරනවා. ඒ වගේම ඔයාලට මාසයක් ළමයි ටියුට්ස් ටික ෆ්‍රී ගෙදරට හම්බෙනවා. ටියුට්ස් ටික ෆ්‍රී ගෙදරට හම්බෙනවා මාසයක්. දැන් ජනවරි මන්ත් එකට අදාළ ටියුට් එක ඕගොල්ලන්ට අපි පෝස්ට් කරන්න පටන් ගන්නවා. පේමන්ට් කරන පිළිවෙලට අනුපිළිවෙලට අපි ටියුට්ස් ටික පෝස්ට් කරන්න පටන් ගන්නවා. ජනවරි මන්ත් එකට අදාළ ටියුට් එක 2026 වල ඔයාලගේ ෆස්ට් ටියුට් එක. right? ටියුට්ස් ෆ්‍රී හම්බෙනවා. ඒ වගේම ඔයාලට ක්ලාසස් මිස් වුණොත් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ක්ලාස් එකේ රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. හරි? වෙබ් රෙකෝඩින්ග්ස් ඔයාලට හම්බෙනවා. if you miss live sessions. ඔයාලට live session එකක් මිස් වුණොත් සජීවීව පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ළමයි වෙබ් එකේ රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එක තියෙනවා. ඔයාලා Google එකේ search කරලා බලන්න www.wowenglish.lk කියලා. අපේ වෙබ් එකේ access එකක් හම්බ වෙනවා පන්තියට සම්බන්ධ වෙන ළමයින්ට. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට live කවදා හරි මිස් වුණා නම් ඒකේ රෙකෝඩින් එක වෙබ්සයිට් එක through බලන්න පුළුවන්. clear නේද? right. එහෙනම් මෙන්න මේ benefits ඔක්කොම ඔයාට හම්බ වෙනවා. ටියුට්ස් වලට එහෙම අමතර ගෙවීම් කරන්න නෑ ළමයි. ඒ ඔක්කොම අපි post office එකටත් ගෙවීම් කරලා ඔයගොල්ලන්ගේ ගෙදරටම ඔයාගේ අතටම ලැබෙන්න සලසනවා. ඒවා completely free. ඒවා සම්පූර්ණයෙන්ම නොමිලේ. ක්ලාස් එකේ monthly fee එක වෙන්නේ 1500 rupees. රුපියල් 1500ක් විතරයි. so it's a very reasonable price. හරි සාධාරණ මුදලක්. මොකද අපි සෑහෙන ක්ලාස් එක ඇතුළේදී ඔන්න වැඩ කරනවා ළමයි. හරි? විශේෂයෙන්ම මේ ටියුට්ස් වල එහෙම දැන් ක්ලාස් එක ඇතුළේදී අපි full syllabus එක ස්කූල් syllabus එක cover කරනවා. ඔයාලගේ text book එක ඒකේ තියෙන grammar activities ඒ ඔක්කොම discuss කරනවා ළමයි. ඒත් එක්කම ඕගොල්ලන්ට ටියුට්ස් හම්බ වෙනවානේ. දැන් ඔයාලගේ මේ මාසෙට අදාළ ටියුට් එක නම් දැනට ස්ටුඩියෝ එකේ මංගාව නැහැ. මෙන්න මේ වගේ ඔයාලට ටියුට්ස් හම්බෙනවා. මේ ටියුට්ස් වල වැඩ කරන්න තියෙන්නේ. ටියුට්ස් වල අපි ඒ මාසවලට කතා කරන grammar points වලට අදාළව note එකක් දීලා තියෙනවා. ඒ notes වගේම ඒ notes යටතේ ඔයාලට extra activities අමතර ක්‍රියාකාරකම් include කරලා තියෙනවා. ඒ ඔක්කොමත් මම ඕගොල්ලන්ත් එක්ක discuss කරනවා ළමයි. ඊට අමතරව අපි game change part එක කියලා part එකක් යනවා ටියුට්ස් වල. ඒකෙදි වෙන්නේ අපි cartoons බලලා, English songs අහලා, English conversations බලලා අපි real life English ඇත්ත ජීවිතයට අවශ්‍ය කරන ඉංග්‍රීසි කතා කරන්න පුරුදු පුහුණු වෙන එක තමයි game changer part එකේදී වෙන්නේ. එහෙනම් ළමයි ක්ලාස් එක ඇතුළේදී ඔයාලට full syllabus එක cover වෙනවා සහ මේ කරන වැඩපිළිවෙලත් එක්ක අනිවාර්යෙන් ඉංග්‍රීසි වල ලකුණු 90කට වඩා වැඩිපුර ගන්න පුළුවන් විදියට අපි ක්ලාස් එක ඇතුළේදී වැඩ කරනවා. ඒ වගේම අර ඔයාලට grammar ටික ස්කූල් syllabus එක cover වෙනවත් එක්කම ළමයි spoken English side එක ඉංග්‍රීසි කතනය කියන පැත්ත ක්ලාස් එකේදී මම improve කරනවා. මොකද අපි ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕනනේ ළමයිනේ. because English is a language. හේතුව තමයි ඉංග්‍රීසි කියලා කියන්නේ භාෂාවක්. It's not a subject like history. history ඉතිහාසය, science, විද්‍යාව වගේ subject එකක් නෙමෙයි මේක. මේක විෂයක් නෙමෙයිනේ. so you don't have anything to study and memorize. අර කටපාඩම් කරන්න කියලා දේවල් මේකේ නැහැ ළමයි. we have to learn the language practically. අපි practice කිරීම මගින් පුරුදු පුහුණු වීම මගින් practically ප්‍රායෝගික ජීවිතයට මේක අරගෙන language එක practice කරන්න පුරුදු පුහුණු වෙන එක තමයි කරන්න තියෙන්නේ. විශේෂම දේ තමයි අපි ඉංග්‍රීසි කතා කරලා පුරුදු පුහුණු වෙන්න ඕන. කතා කරලා practice කරන්න ඕන. කටින් ඉංග්‍රීසි වචන එළියට පිට වෙන්න ඕන ළමයි. පොතක් දිහා බලාගෙන හිටියා කියලා ඉංග්‍රීසි හැදෙන්නේ නැහැ. හිතින් පාඩම් කරන්න බෑ ඉංග්‍රීසි. You have to speak out loud every time. හැම වෙලාවෙම you have to speak out loud. හයියෙන් කතා කරලා practice කරලා තමයි ඉංග්‍රීසි practice කරන්න ඕන. ඒ කියන්නේ ඉංග්‍රීසි වල පාඩම් කරන්න ඕන. හරි? හැමතිස්සෙම you have to speak out loud. හැමතිස්සෙම හරි? මේ දැන් ක්ලාස් එකේ මොනවා හරි මම phrase එකක් word එකක් ඉගෙනුවත් you have to pronounce it. You have to speak the word. ඒ වචනේ කතා කරන්න. ඒ වචනේ pronounce කරන්න, කටින් පිට කරන්න. කටින් පිට කරන තරමට තමයි මේ වචනේ ඔයාට වචනේ හරි phrase එකක් හරි මතක හිටින්නේ මේ වචනේ කටින් පිට වෙන තරමට. ඒ නිසා spoken English side එකත් ක්ලාස් එක ඇතුළේදී ඕගොල්ලන්ගේ මම improve කරවනවා.
ඒ වගේම ළමයි ක්ලාස් එකට ගන්න ඕන නෝට්බුක්ස් 3ක් තියෙනවා. CR පොතක් ගන්න පිටු 80ක වගේ පොතක් ඇති. ඒ CR පොතේ ඕගොල්ලෝ ලියන්න අපි ක්ලාස් එක ඇතුළේදී කතා කරන grammar points ව්‍යාකරණ කොටස් වගේ දේවල් ඒකේ ලියා ගන්න පුළුවන්. ඒ වගේම ළමයි මේ සමහර වෙලාවට ඔයාලට ස්කූල් එකේ ටීචර්ස්ලා එහෙම කියනවා නම් ටෙක්ස්ට් බුක් එකේ ලියන්න එපා කියලා. ටෙක්ස්ට් බුක් එකේ ලියන්නේ නැතුව ටෙක්ස්ට් බුක් එකේ ඇක්ටිවිටීස් එහෙම කරද්දී ඔයගලන්ට පුළුවන් මේ නෝට් බුක් එකේ නෝට් ඩවුන් කරගන්න page number එක දාලා. හරි. ඊළඟට අපිට මේ ඔය CR පොතට අමතරව චූටි නෝට් බුක්ස් දෙකක් තියෙන්න ඕන. vocabulary සහ pattern practices සඳහා වචන ඉංග්‍රීසි වචන පාඩම් කරගන්නේ කොහොමද සහ pattern practices කරන්නේ කොහොමද කියන්නේ වාක්‍ය රටා පුරුදු පුහුණු වෙන්නේ කොහොමද ඒක spoken english වලට අපි ගන්නෙ කොහොමද ඒ ඔක්කොම මම ක්ලාස් එක මැදදී ඔයාලත් එක්ක ඩිස්කස් කරනවා හරි නේද right so did you get your textbooks ඕගලන්ගේ textbooks ඔයාලට හම්බුණාද ළමයි did you get your textbooks ක්ලාස් එකට join වෙන්න මොකද කරන්න ඕන ක්ලාස් එකට join වෙන්න කරන්න තියෙන්නේ ඔයාලා දන්නවනේ ඔයාලගේ ක්ලාස් නම්බර් එකනේ. දැන් ක්ලාස් නම්බර් එක දැනගෙන ක්ලාස් නම්බර් එකට මැසේජ් එකක් දාලා එහෙමනේ අද ක්ලාස් එකත් එක්ක ජොයින් උනේ. රයිට් එහෙනම් ක්ලාස් නම්බර් එකටම මැසේජ් එකක් දාන ළමයි ක්ලාස් එකත් එක්ක දිගටම ජොයින් වෙන්න කැමතියි කියලා ඊට පස්සේ ඔයාලට payment details ගන්න පුළුවන්. ඔයාලා අර community එකේ join වෙලා ඉන්නවා නම් අපි community එකටත් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද payment කරන්නේ කොහොමද ඒ details ඔක්කොම දානවා. This is your class number. මේක තමයි grade 8 වලට අදාළ ඔයාලගේ class number එක. හරි නේද? right. So did you get your pupils book? ඔයාලගේ pupils book එක හම්බුණාද? English pupils book? English textbook එක? Did you get it from schools? Schools වලින් හම්බුණාද? Yes. ගොඩක් ස්ටුඩන්ට්ස් වලට yes ගොඩක් ස්ටුඩන්ට්ස් වලට no. right සම වෙන්න. හරි කමක් නැහැ. දැන් ටෙක්ස්ට් බුක්ස් හම්බුනේ නැති ස්ටුඩන්ට්ස්ලා පොඩ්ඩක් බෝඩ් එක බලාගෙන අපි අදට විතරක් පොඩ්ඩක් වැඩේ බැලන්ස් එකේ කරගමු ළමයි. හරි. අපිට අද කාටුන් එකකුත් බලන්න තියෙනවා and we have to learn grammar parts ටිකක් ඉගෙන ගන්නත් තියෙනවා. මුලින්ම ටෙක්ස්ට් බුක් එකට ඇවිල්ලා ඉමුකෝ මැදදී කාටුන් එක එහෙම බලමු. හරි. right so this is unit 1. Unit 1 is plan the work and work the plan. Plan the work and work the plan. What does that mean? Plan the work. Plan කියලා කියන්නේ සැලසුම් කරන්න. Plan the work. ඔයාගේ වැඩ කටයුතු ටික සැලසුම් කරන්න. And work the plan. දැන් ඕගොල්ලෝ කරන්නේ time tables එහෙම හදනවානේ ළමයිනේ. time tables හදලා I'm gonna work according to this timetable. මෙන්න මේ time table එකට අනුව මම වැඩ කරනවා කියලා හිතින් හිතාගෙන ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා. But you don't work according to the timetable. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ ඔයාව time table එකට අනුව වැඩ කරන්නේ නැහැනේ. වැඩ කරන්න වෙන්නේ නැහැ මොනවා හරි ප්‍රශ්න ඇති වෙලා time table එකට අනුව වැඩ කරගන්නවාට බැරි වෙනවානේ. But you have to plan the work first. ඔය planning එක නම් ඕගොල්ලෝ කරනවා සාමාන්‍යයෙන්. වැඩ ටික ඉස්සෙල්ලා සැලසුම් කරගන්නවා. But the most important thing is හැබැයි වැදගත්ම දේ තමයි you have to work the plan. ඒ කියන්නේ අර ඔයා හදපු plan එක ඔයා හදපු සැලසුමට අනුව ඔයා වැඩ කරන්න ඕන. සැලසුමක් හදලා විතරක් මදි. plan එක විතරක් තිබිලා මදි. You have to work the plan. Right? First plan the work. මුලින්ම කරන්න තියෙන වැඩ ටික plan කරගන්නවා. The second step is work the plan. ඊට පස්සේ plan එකේ සැලසුමට අනුව වැඩ කරනවා. Right, so plan the work and work the plan. Activity 1.1 act out. Act out කියන්නේ මෙතන dialogue එකක් තමයි ඔන්න තියෙන්නේ. The grade 8 students of Ranpura Vidyalaya are organizing an English camp. The grade 8 students of Ranpura Vidyalaya 8 ශ්‍රේණියේ සිසුන් are organizing an English camp. They are organizing an English camp. ඒගොල්ලෝ සංවිධානය කරන්න ඉන්නේ English camp එකක්. ඒ කියන්නේ ඉංග්‍රීසි කඳවුරක්. The members of the organizing committee, Saranga, Amita, Rajeshwari and Milan have decided to meet at Saranga's house to plan it out. The members of the organizing committee. organizing committee එක කියලා කියන්නේ සංවිධායක කමිටුව.
සංවිධායක කමිටුවේ සමාජිකයින් සාරංග, අමිත, රාජේශ්වරි and මිලාන්. So they have decided to. ඒගොල්ලෝ decide කරලා තියෙනවා. They have decided to කියලා කියන්නේ ඔවුන් තීරණය කරලා තියෙනවා. ඔන්න decide කියලා කියන්නේ ළමයි තීරණය කරනවා. Decide තීරණය කරනවා. So they have decided to meet at Saranga's house. සාරංගගේ ගෙදරදී හම්බ වෙනවා කියලා තීරණය කරලා තියෙනවා. To plan it out. To plan the English camp. ඉංග්‍රීසි කඳවුර සැලසුම් කරන්න plan කරන්න. We are going to meet at Saranga's house. අපි ඔන්න සාරංගගේ ගෙදරදී හම්බ වෙනවා කියලා මේගොල්ලන්ගේ මෙයාලා plan කරගෙන ඉන්නවා. Amita. Hello auntie. Good afternoon. Hello Nande. Good afternoon. සුබ දහවලක්. Is Saranga at home? Saranga ගෙදර ඉන්නවද? Good afternoon Amita. Amita. Yes, he is here. Yes, he is here කියලා කියන්නේ yes, he is here. ඔහු මෙහි ඉන්නවා. Please come in. කරුණාකරලා ඇතුළට එන්න. මේ බලන්න please come in. Come in කියලා කියන්නේ ඇතුළට එන්න කියන අදහස. Please come in. Come in. දැන් ඕක අපි කියන්නේ ළමයි come in කියලානේ. Come in. Come in. ඒක එතකොට අපිට ඇහෙන්නේ මෙන්න මේ වගේ. Coming. Please coming කියලා සමහර අය කියනවා. Coming නෙමෙයි come in. ඇතුළට එන්න කියලා කියන්නේ coming නෙමෙයි come in. Please come in. Come in. ඒක අපි අර එකට pronounce කරනකොට come in කියලා තමයි pronounce වෙන්නේ නේ. So please come in. එන්න කරුණාකරලා ඇතුළට. Please come in. Milan says thank you auntie. Saranga. Hello everybody. Hello everyone. Why don't you sit down and make yourselves comfortable? Why don't you sit down? ඇයි ඔයාලා වාඩි වෙන්නේ නැත්තේ? And make yourselves comfortable. ඒ වගේම ඔයාලා වාඩි වෙලා පොඩක් සුව පහසුවෙන් ඉන්නනේ. Make yourselves comfortable. ඔයාලා සුව පහසුවෙන් ඉන්න වාඩි වෙලා කියලා ඔන්න කියනවා. So that ඒ නිසා we can start our discussion straight away. So that එතකොට අපිට පුළුවන් අපේ discussion එක සාකච්ඡාව පටන් ගන්න straight away. Straight away කියලා කියන්නේ කෙලින්ම. අපිට කෙලින්ම ඊට පස්සේ සාකච්ඡාව පටන් ගන්න පුළුවන්. We can start our discussion straight away. We can discuss our we can start our discussion right away කියලා කියන්නේ අපිට අපේ discussion එක සාකච්ඡාව පටන් ගන්න පුළුවන් ඒ වෙලාවෙම straight away කියලා කියනවා. මේ straight away කියලා කියන්නේ ඒ වෙලාවෙම කෙලින්ම පටන් ගන්න පුළුවන් කියන අදහස straight away වල තියෙනවා. For example, උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් ළමයි මං කියනවා ඔවුන් ඒක තීරණය කරා කෙලින්ම ඔවුන් ඒක තීරණය කරා අවසාන තීරණය ඔවුන් තීරණය කරා කෙලින්ම straight away මීටින් එකෙන් පස්සේ කොහොමද කියන්නේ ඔවුන් තීරණය කරා ඔවුන් කියන්නේ දේනේ තීරණය කරනවා කියලා කියන්නේ decide තීරණය කළා decided they decided ඔවුන් තීරණය කරා ඒක they decided it straight away කෙලින්ම ඔවුන් ඒක කෙලින්ම තීරණය කරා they decided it straight away straight away ඔවුන් කෙලින්ම ඒක තීරණය කරා they decided it straight away after the meeting එකෙන් පස්සේ after the meeting මම කියන ඔවුන් සංචාරය කරන්න ගියා කැන්ඩි වලට කෙලින්ම ඔවුන් කැන්ඩි වලට සංචාරය කරන්න ගියා වැකේෂන් එකේදී ඒ කියන්නේ නිවාඩු කාලයේදී කොහොමද කියන්නේ ඔවුන් they සංචාරය කරන්න ගියා travel නේ එහෙනම් සංචාරය කරන්න ගියා නම් traveled they traveled to Kandy ඔවුන් කැන්ඩි වලට කැන්ඩි කියන්නේ නුවරට සංචාරය කරන්න ගියා they traveled to Kandy straight away කෙලින්ම නුවර තමයි ඒගොල්ලෝ ගියේ straight away වෙන කොහෙවත් ගියේ නෑනේ they traveled to Kandy straight away during the vacation ඒ කියන්නේ
නිවාඩු කාලය අතරතුරදී. වැකේෂන් කියන්නේ නිවාඩු කාලයනේ, during කියන්නේ අතරතුර කාලයේදී කියන අදහස. So during the vacation. නිවාඩු කාලය අතරතුරදී. They travelled to Kandy straight away during the vacation. නිවාඩු කාලය අතරතුරදී they travelled to Kandy straight away. ඔවුන් කැන්ඩි වලට නුවරට සංචාරය කරන්න ගියා. straight away කියලා කියන්නේ කෙලින්ම. කෙලින්ම ඔවුන් නුවරට සංචාරය කරන්න ගියා. teacher decide වෙනුවට ඇයි decided දැම්මේ? decided දැම්ම හේතුව තමයි තීරණය කළා කියන අදහස දෙන්න. තීරණය කරනවා කියලා කියන base verb එක. ක්‍රියාපදයේ මූලික ස්වරූපය තමයි ළමයි decide. decide වල අගට ed එකක් එකතු වුණු ගමන් ඒකේ ඔන්න අතීත කාල ස්වරූපය හැදිලා තියෙනවා. So we can say decided. තීරණය කරා. They decided it කියලා කියන්නේ ඔවුන් ඒක තීරණය කළා. අගට ed එකක් ඇවිල්ලා තියෙනවනේ නේ. තීරණය කරා. past form එකට ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඔන්න ළමයි මේ straight away කියන word එකේ අදහස කෙලින්ම වෙන කොහෙවත් යන්නේ නැතුව කෙලින්ම ගියා වගේ කියන straight away use කරන්න පුළුවන්. right වෙන කිසිම දෙයක් කරන්නේ නැතුව කෙලින්ම මොනවා හරි වැඩකට බැස්සනම් ඒත් straight away. මේ තියෙන්නේ. So we can start our discussion straight away. They decided it straight away after the meeting. They travelled to Kandy straight away during the vacation. Straight away කියන්නේ කෙලින්ම වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව වෙන කිසි දෙයක් කරන්නේ නැතුව කෙලින්ම ඒ වැඩේ කරා. Straight away. රාජේශ්වරී says on රාජේශ්වරී කියනවා let's first discuss what we have done so far. අපි මුලින්ම සාකච්ඡා කරමු what we have done so far. මේ දක්වා අපි මොනවද කරලා තියෙන්නේ කියලා. so far කියන්නේ මේ දක්වා. මේ දක්වා අපි මොනවද කරලා තියෙන්නේ. what we have done so far. shall we? අපි එහෙම කරමුද? well කියන්නේ අර අපි සිංහලෙන් නම් කියලා මොනවා හරි හිතනකොට පොඩි ටයිම් එකක් ගන්නවනේ. කියලා හිතනවානේ. ඉංග්‍රීසි වලදී ඔය එක අපි well කියලා තමයි pronounce කරන්නේ ළමයි. So you can say well I have already prepared the invitation cards. මම දැනටමත් පිළියෙල කරලා තියෙනවා මොනවාද? The invitation cards. Invitation cards කියලා කියන්නේ ආරාධනා පත්‍ර. Yes, I have already prepared the invitation cards. මම දැනටමත් invitation cards ටික පිළියෙල කරගෙන තියෙනවා. සූදානම් කරගෙන තියෙනවා. right මෙන්න මෙතන ඔය sentence එක වැදගත් ළමයි. I have already prepared invitations. I have already prepared the invitation cards. right. I have already prepared. already කියලා කියන්නේ දැනටමත්. I have already prepared the invitation cards. ළමයි කියන්න බලන්න දන්න ස්ටුඩන්ට්ස්ලා මට කියන්න මෙන්න මේ sentence එක ඇතුලේ use කරලා තියෙන tense එක මොකක්ද? Which tense is used here? මෙතන use කරලා තියෙන්නේ මොන tense එකද ළමයි? දන්න ස්ටුඩන්ට්ස්ලා chat එකට දාගෙන යන්න. දන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ අපි අද ඉගෙන ගමු. දන්නවද බලන්න මේ tense එක? දන්නවද? Which tense? මොන tense එකද use වෙලා තියෙන්නේ? No, it's not a past tense. Past tense එකක් නෙවෙයි. නෑ, future tense එකකුත් නෙමෙයි. Which tense? I have already prepared. මම දැනටමත් පිළියෙල කරලා තියෙනවා the invitation cards. ඒ කියන්නේ ආරාධනා පත්. ආරාධනා පත් මම දැනටමත් පිළියෙල කරලා තියෙනවා. මේක present perfect tense එක. yes, this is present perfect. හරි මේ තියෙන්නේ ළමයි present perfect කියලා tense එකක්. දන්නේ නැත්නම් අපි ඔන්න අලුත් ළමයි ඉගෙන ගමු. හරි present perfect tense. මේ present perfect tense එකේ ළමයි perfect කියන අදහස තියනවා නේද? perfect කියලා තියනවා නම් la කියලා මතක තියාගන්න. la present නිසා කරලා තියනවා. යම් කිසි action එකක් කරලා තියනවා කියන අදහස තමයි present perfect එකේ තියෙන්නේ. So I have prepared the invitation cards කියලා කියන්නේ මම සූදානම් කරලා තියනවා invitation cards. පිළියෙල කරලා තියනවා සූදානම් කරලා තියනවා කියන අදහස තමයි present perfect tense එකේ තියෙන්නේ.
එතකොට මෙයාගේ ස්ට්‍රක්චර් එක වෙන්නේ ළමයි සබ්ජෙක්ට් එක ගන්නවා. සබ්ජෙක්ට් එක දන්නවනේ නේ ක්‍රියාවේ කතෘ කියලා කියන්නේ. සබ්ජෙක්ට් එක ගන්නවා. සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් ඒකවාචී නම් ගන්නෙ has. ප්ලූරල් නම් සබ්ජෙක්ට් එක අපි ගන්නවා have. ඊළඟට ළමයි මෙන්න මේ perfect tense එකක් කියලා කියනවානේ. perfect tense එකක් නිසා අපි මෙතන එකතු කරන්නේ verb එකේ past participle form එක. verb එකේ past participle form එකක් තමයි අපි එකතු කරන්නේ. So do you know what this past participle tense, past participle form is? ඔයාලා දන්නවද මොකද්ද මේ past participle form එක කියලා කියන්නේ ළමයි? Yes, what is the past participle form? දැන් අපි verb එකක් ගත්තම ක්‍රියාපදයක් ගත්තහම අපි සරලම එකක් ගමුකෝ go කියලානේ. go කියන්නේ යනවා. go කියන්නේ යනවා. ඊළඟට ගියා කියලා කියන්නේ ළමයි went. ගියා went. ඊළඟට ගිහිල්ලා කියලා කියන්නේ gone. gone. මෙන්න මේක මේ ක්‍රියාපදයේ මූලික ස්වරූපයට අපි ඉංග්‍රීසි වලින් කියනවා ළමයි base verb එකක් කියලා. ක්‍රියාපදයේ මූලික ස්වරූපය. මේ තියෙන්නේ ක්‍රියාපදයේ අතීත කාලය කියන්නේ past form එක. අතීත කාල ස්වරූපය. ගිහිල්ලා කියලා තියෙන මෙන්න මේ verb 3 එක, verb number 3 එක past participle form. past participle. එහෙනම් මෙන්න මේ past participle form එක තමයි අපි present perfect tense එකේදී perfect එකක් නිසා ගන්නෙ. example එකක් විදියට give කියන verb එක ගත්තොත් give දෙනවා, දුන්නා කියලා කියන්නේ gave, දීලා කියලා past participle එක එනවා given. දැන් සමහර verbs වල ළමයි past form එකයි past participle form එකයි වෙනස්නේ. go, went, gone, give, gave, given වචන තුනම සම්පූර්ණයෙන්ම වෙනස්. නේද? එකිනෙකට එකිනෙකක් වෙනස්නේ. හැබැයි සමහර verbs තියෙනවා මෙන්න මේ start වගේ verbs. ඒ වගේ අගට ed එකක් එකතු කරපු ගමන්ම අගට ed එකක් එකතු කර ගමන් past form එකක් හැදෙනවා. ආපහු third form එකේ කියන්නේ past participle form එකක් හැදෙනවා. පැහැදිලිද? ඒ සමහර verbs. ඒ නිසා අර verbs වල ක්‍රියාපදවල අතීත කාලය සහ past participle form එක මේ third form එක අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන. right. ඒ නිසා ඔය මේ අපි දැන් reading එහෙම කරනකොට ඉංග්‍රීසි වලින් ලියනකොට කියවනකොට හැමතිස්සෙම අපි බලන්න ඕන මොකද්ද verb එකේ use කරලා තියෙන form එක. මෙයා base verb එකක්. මෙයා past form එකක්. මෙයා past participle form එකක්. හැමතිස්සෙම you have to look at the verb. You have to look at the verb form. Form of the verb. verb එකේ form එක දිහා බලන්න ඕන. base verb, the past form, the past participle ද කියලා බලන්න ඕන නේ. right. දැන් එහෙනම් මෙතන බලන්න I කියන pronoun එක plural pronoun එකක් නිසා have use කරලා තියෙනවා. ඊළඟට මෙන්න prepare කියන verb එක, ඒ verb එකේ අගට ed එකක් එකතු කරලා verb එකේ past participle form එක කියන්නේ pp එක ඔන්න හදාගෙන තියෙනවා. prepare, prepared, prepared. ed එකතු වෙලා තමයි එතන past participle form එක හැදිලා තියෙන්නේ ළමයි. හරිද? so they have එහෙම නැත්නම් I have prepared මං පිළියෙල කරලා තියෙනවා. හැබැයි මෙන්න මේ already එක ආපු ගමන්ම මම දැනටමත් පිළියෙල කරලා තියෙනවා කියන අදහසක් එනවා. මං දැනටමත් පිළියෙල කරලා තියෙනවා invitation cards ටික. දැන් තියෙන්නේ ගිහිල්ලා බෙදන්න විතරයි. I have already prepared them. මං මේ වෙනකොටත් ඒක සූදානම් කරලා තියෙන්නේ. හරි? යම් කිසි action එකක් කරලා තියනවා කියන අදහස present perfect එකේ තියෙනවා. ඔය present perfect එකේ sentences වලට දැනටමත් කියන අදහස දෙන්න already use කරන්න පුළුවන්. right? තව example එකක් අපි බලමු. මම කියනවා ඇය මොකක්ද අපි කියන්නේ? ඇය morning assembly එකේ උදේ රැස්වීමේ ස්පීච් එකක් කරලා තියෙනවා. කතාවක් කරලා තියෙනවා. කොහොමද කියන්නේ? she එක ගන්න ළමයි has. she has. ඊට පස්සේ past participle form එකක්. ඉදිරිපත් කරනවට අපි deliver කරනවා කියලා කියනවනේ නේ. මේක base verb එකනේ. යාගේ past participle form හැදෙන්නේ ed එකතු කරලා. so she has delivered. ඇය ඉදිරිපත් කරලා තියෙනවා.
she has delivered a speech. She has delivered a speech at the morning assembly. උදෑසන රැස්වීමේදී. At the morning assembly. ළමයි homework කරලා ඉවරයි. කොහොමද කියන්නේ? ළමයි කියලා කියන්නේ the children. The children. Children's කියලා s දාන්න බැහැනේ. Pluralize ඒ නිසා අපි ගන්නෙ බහුවචන වෙලා නිසා have. The children have. ළමයි මොනවද කරලා තියෙන්නේ? ළමයි yes මොකද මං කිව්වේ? ළමයි she has delivered a speech at the morning assembly and the children have. ළමයි මොනවා කරලා තියනවා කියලාද කිව්වේ ළමයි? ළමයි homework කරලා තියෙනවානේ. Right. So the children have කරනවට do කියලාත් කියනවා. do වල past participle එක done ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ කරනවා කියන අදහසින් complete අරගෙන එයාගේ past participle එක completed කියලා ගන්නත් පුළුවන්. So you can say the children have completed their homework. ඔවුන්ගේ ගෙදර වැඩ. homework singular විදියට තියන්න ඕන. homework සෙස් එකක් එන්නේ නැහැ. මොකද මෙයා uncountable noun එකක් නිසා. ගණනය කළ නොහැකි නාම පදයක් නිසා. So the children have completed their homework. ළමයි ඔවුන්ගේ ගෙදර වැඩ සම්පූර්ණ කරලා තියෙනවා. දැන් ඔතනට එකතු කරනවා ළමයි මම අර already කියන වචනේ. දැනටමත් ළමයි අවසන් කරලා තියෙනවා. එහෙනම් කොහොමද කියන්නේ? The children have already completed. සාමාන්‍යයෙන් ඔය already එක use කරන්නේ before the verb. මේ verb එකට කලින් තමයි ගොඩක් වෙලාවට already එක use වෙන්නේ. So you can say the children have already completed their homework. දැනටමත් ඒගොල්ලෝ යාළගේ ගෙදර වැඩ සම්පූර්ණ කරලා තියෙන්නේ. Right. මම කියනවා ඇය දැනටමත් එහෙම නැත්නම් අපි කියමු මෙහෙම ක්‍රීඩකයින් දැනටමත් මැච් එක දිනලා තියෙන්නේ. ක්‍රීඩකයින් කියලා කියන්නේ the players. The players. ක්‍රීඩකයින්. බහුවචන නිසා pluralize වෙලා නිසා අපි ගන්නෙ have. The players have ජයග්‍රහණය කරලා තියෙනවා දැනටමත්. දැනටමත් කියන්නේ already. ජයග්‍රහණය කරනවා win past participle form එක won. win won කියලා නෙන්නේ. This is the past participle form. So you can say the players have already won the game. game එක මේ වෙනකොටත් ඒගොල්ලෝ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ලොකු gap එකක් තියෙනවා. ඒ gap එක opposite team එකට ප්‍රතිවිරුද්ධ පිළට අල්ලන්න තියා හිතන්නවත් බෑ. ලොකු gap එකක් තියෙනවා teams දෙක අතර. The players have already won the game. ඊළඟට මම කියනවා teachersලා හැම lesson එකක්ම පැහැදිලි කරලා දීලා තියෙනවා දැනටමත්ම. කොහොමද කියන්නේ? The teachers pluralize නිසා have. The teachers have already දැනටමත්. The teachers have already පැහැදිලි කරලා දීලා තියෙනවානේ. explain නේ verb එක explain වල past participle form එක explained. The teachers have already explained. Teachers ලා දැනටමත් විස්තර කරලා තියෙනවා. The teachers have already explained all the lessons. හැම lesson එකක්ම. all the lessons. එහෙනම් ඔන්න පැහැදිලිද ළමයි already කියන word එක use කරන විදිහ. already use කරන්නේ දැනටමත් කියන අදහස දෙන්න. දැනටමත් මේ දේ කරලා තියෙන්නේ. දැනටමත් මම මෙහෙම කරලා තියෙනවා කියන තමයි already use කරන්නේ. So is this clear? මේක පැහැදිලිද? So this is present perfect tense. So present perfect tense එක තියෙන්නේ. right මෙතන time table එකත් එක්කම අපි screenshot එකක් දාගමු ළමයි. right screenshot එකක් දාගන්න. දැන් මම මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න කියලා කියන්නේ ළමයි. ඔයාලා ස්ක්‍රීන්ෂොට් එක දාගෙන ක්ලාස් එක ඉවරුණු ගමන්ම ඔයාලගේ මම මේ බෝඩ් එකේ ලියලා තියෙන දේවල් ඔයාට පැහැදිලි විදියට ඔයාට තේරෙන විදියට නෝට්බුක් එකේ ඔයාලා නෝට් ඩවුන් කරගන්න ඕන. නෝට්බුක් එකේ මේ දේවල් නෝට් ඩවුන් කරගන්න ඕන.
right ගන්න මේ ටිකත් present perfect tense. රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන් අපි වෙබ්සයිට් එකක් තියෙනවා ළමයි පන්තියට ඔයාලා ජොයින් වෙනකොට අපි වෙබ්සයිට් එකේ ඇක්සස් එක දෙනවා වෙබ්සයිට් එකට ගිහිල්ලා ලයිව් ක්ලාස් එක මිස් වුණොත් රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. The children have already done their homework කියලාත් කියන්න පුළුවන් නේද? Yes. Yes, Takshila, you can say. The children have already done කියලා ගන්නත් පුළුවන්. The children have already done. Done their homework කියනවට වැඩිය completed their homework කියන එක ලස්සනයි. The children have completed. Complete කරලා තියෙනවා. සම්පූර්ණ කරලා තියෙනවානේ. right. හරි. ළමයි මේ දැන් ඔයාලට ඕනනම් මේ මට කියන්න පුළුවන් ළමයි මේ ටික ලියා ගන්න කියලා මට ඕනනම් පොඩ්ඩක් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්. හැබැයි මම එහෙම කරන්නේ නැතුව ඕගොල්ලන්ට ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න කියලා කියන්නේ අපිට කාලේ එතකොට ක්ලාස් එක ඇතුලේ ඉතුරු වෙනවනේ ළමයිනේ. So we can discuss anything else. මොනවා හරි වෙන දෙයක් ඩිස්කස් කරන්න ටයිම් එක ඉතුරු කරගන්න තමයි ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඊට පස්සේ මේ ඒක පස්සේ නෝට්බුක් එකේ නෝට් ඩවුන් කරගන්න කියලා කියන්නේ. හරි? දැන් මේ දෙන නෝට්ස් වලටත් අමතරව ළමයි ඔයාලට අර මම ටියුට්ස් ගෙදරට එවනවානේ. ඒ ටියුට්ස් වලත් වෙනම ඔයාලට ග්‍රැමර් කොටස් වලට අදාළව නෝට්ස් සහ ඊට අදාළ අමතර ක්‍රියාකාරකම් දීලා තියෙනවා. ඒ ඔක්කොමත් ක්ලාස් එක ඇතුලේදී ඩිස්කස් කරනවා. හරි? right. හරි. දැන් ළමයි මේ අපි මෙතන පැසේජ් එක ඉවර කරගෙන මේමුකෝ නේද? So Milan says, well, I have already prepared the invitation cards. මම දැනටමත් ඔන්න invitation cards ටික සූදානම් කරගෙන තියෙන්නේ. Wow, did you do it all by yourself? Did you do it all by yourself? ඒ ඔක්කොම ඔයා විසින්මද කරේ? මේ බලන්නකෝ did you do it all by yourself? ඔයා විසින්මද ඕක ඔක්කොම කරේ? Did you do it alone? ඔයා තනියමද කරේ? මෙතන මේ did you do it all by yourself කියන තැන අදහස් කරනවා ළමයි. Did you do it alone? ඔයා ඒක තනියමද කරේ? Did you do it alone? ඔන්න ඔය මීනින් එකටත් සමානයි. Alone කියන්නේ තනිවම. Alone. So did you do it alone? Without anyone's help? කිසිම කෙනෙකුගේ උදව්වක් නැතුව? did you do it alone? තනියමද කළේ කියලා ඔන්න අහනවා. All by myself. ඔක්කොම කරේ මං විසින්. How could I? මං කොහොමද එහෙම කරන්නේ? Amin and Ramesh helped me with the invitations for the invitees and the judges. හැම එකක්ම මම කොහොමද කරන්නේ? Amina and Ramesh helped me. Amina සහ not Ramesh, Romesh helped me මට උදව් කරා with the invitations. ආරාධනාපත් සම්බන්ධව මේ වැඩේට for the invitees and the judges. Invitees කියලා කියන්නේ ආරාධිතයින් සඳහා invitations දුන්නානේ. ඒගොල්ලන්ගේ invitations ටික prepare කරන්න මේ දෙන්න help කරලා තියෙනවා. Invitees කියලා කියන්නේ ආරාධනා ලබන අය. දැන් හිතන්න අපේ මොනවා හරි event එකක් තියෙනවා. So we invite people. අපි සමහර මිනිසුන්ට ආරාධනා කරනවානේ. ඒ ආරාධනා කරන අයට අපි invitees ලා කියලා කියනවා. Invitees. Judges කියලා කියන්නේ විනිශ්චය මණ්ඩලය. විනිශ්චයකරුවන්. Our art teacher himself designed the invitation for the chief guest. Our art teacher, අපේ චිත්‍ර teacher himself, ඔහු විසින්ම
our art teacher himself. අපේ චිත්‍ර ටීචර් ඔහු විසින්ම ඩිසයින් කරනවා කියන්නේ මොකද අපි සිංහලෙන් කියන්නේ ඩිසයින් කරනවා සැලසුම් කරනවා නෙමෙයි. මොකද සිංහල වචනේ ඩිසයින් වල yes, what's the Sinhala meaning of design? නිර්මාණය කරනවානේ. Yes. So our art teacher himself designed නිර්මාණය කරලා තියෙනවා ඔහු විසින්ම the invitation for the chief guest. Chief guest ප්‍රධාන ආරාධිත අමුත්තට invitation එක ඔහු විසින්ම නිර්මාණය කරලා තියෙනවා. himself කියලා කියන්නේ art teacher ඔහු විසින්ම නිර්මාණය කරලා තියෙනවා. Saranga says, Rajeshwari, how about selecting costumes for the drama? Rajeshwari මේ drama එකට නාට්‍යයට costumes කියලා කියන්නේ අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් තෝරගන්න එකට මොකද කරන්නේ? The sound system ශබ්ද පද්ධතියනේ හොඳට sounds ඇහෙන්න ඕන and the decorations සරසලා තියෙන්න ඕන. So how about them? මේවට මොකද කරන්නේ? අපි කොහොමද මේ දේවල් කරගන්නේ? Jude will take care of the sounds. Jude will take care of the sounds කියන්නේ Jude බලාගනි sounds ගැන. ශබ්දය ගැන මේ ශබ්ද ගැන Jude බලාගනි. Ruwin and Meena promised to do the decorations by themselves. Ruwin and Meena. Ruwin සහ Meena promised පොරොන්දුනා to do the decorations by themselves. රුවින් සහ මීනා ඔවුන් විසින්ම by themselves ඔවුන් විසින්ම decorations ටික සැරසිලි කටයුතු ටික කරනවා කියලා they promised ඔවුන් පොරොන්දු වුණා. But selecting costumes හැබැයි ඇඳුම් පැළඳුම් එහෙම තෝරගන්න එක නම් for the drama නාට්‍යයට drama එකට it's a problem ඒක නම් ප්‍රශ්නයක්. I can't manage it all by myself. මට ඒක නම් තනියම කරන්න බෑ. I can't manage it. මට ඒක නම් කොහොමවත් තනියම නම් කරන්න බෑ. I need someone to help me. මට කවුරු හරි ඕන මගේ උදව්වට. I need someone to help me. Any volunteers? Volunteers ලා කියලා කියන්නේ someone who comes and helps willingly. කවුරු හරි ඇවිල්ලා උදව් කරනවා නම් willingly කියලා කියන්නේ කැමැත්තෙන් උදව් කරන කෙනෙක් නම් අපි යන්නේ එහෙම කෙනෙක්ට කියනවා ළමයි volunteer කෙනෙක් කියලානේ. ස්වේච්ඡාවෙන් වැඩවලට ඉදිරිපත් වෙන කෙනෙක්. I can ask my mother to help us with that. මට පුළුවන් අපේ අම්මට කියන්න අපිට ඒක සම්බන්ධව උදව් කරන්න කියලා. මොනවා සම්බන්ධවද? Selecting costumes. ඇඳුම් පැළඳුම් තෝරගන්න එකට අම්මට උදව් කරන්න කියලා මට කියන්න පුළුවන්. That would be great. ඒක නම් නියමයි. That would be nice. How about the language activities and games? මේ language activities භාෂාව සම්බන්ධ කරගෙන අපි කරන ක්‍රියාකාරකම් සහ games ටික. So how about them? ඒව කොහොමද? Are they ready? Our English teacher said that she herself would prepare them. අපේ English teacher කිව්වා ඇය විසින්ම ඒ ටික prepare සූදානම් කරගන්නවා කියලා. Well එහෙනම් කියලා ඔන්න කල්පනා කරනවා well we seem to be doing fine so far. එහෙනම් we seem to be doing fine කියන්නේ so far මේ දක්වා so far we seem to be doing fine. මේ දක්වා නම් අපි හැමදේම හොඳට කරගෙන යනවා වගේ කියලා කියනවා. හොඳට කරගෙන ආවිල්ලා වගේ. I'm sure මට විශ්වාසයි we can make the English camp a success. අපේ English camp එක සාර්ථකව කරගන්න පුළුවන් කියලා and be proud of ourselves and also we can be proud of ourselves. අපිට අපි ගැනම proud ආඩම්බර වෙන්න පුළුවන් කියලා මට විශ්වාසයි කියලා ඔන්න මෙයා කියනවා. Read and answer the given questions. කියවන්න සහ පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. Right. මෙන්න මේ questions ටික බලලා ඉමු ළමයි. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා. මෙන්න මේ හැම තැනම මේ ඔයාලා දැක්කද bold letters වලින් bold letters කියලා කියන්නේ bold letters කියන්නේ තද අකුරු. මේ තද අකුරු වලින් bold letters වලින් තියෙනවා ourselves, herselves, themselves, myself, herself, himself. ඔහොම තියෙනවානේ. ඔන්න ඕවා මොනවද කොහොමද අපි sentence ඇතුලේ ඕවා use කරන්න කියන එක අපි ඊළඟට කතා කරනවා. හරි? ඉතින් මේ ප්‍රශ්න ටිකට අපි මේ answers දීලා ඉමු. Read and answer the given questions. Who were the members of the organizing committee? Organizing committee එකේ members ලා කවුද? The members of the organizing committee Saranga, Amita,
Rajeshwari and Milan. Saranga, Amita, Rajeshwari and Milan. Saranga, Amita, Rajeshwari nේද නම? Yes. Rajeshwari and Milan. මේ නම් ලියද්දි ළමයි first letters capitalize වෙන්න ඕන. මොකද කාගේ හරි නමක් ලියනවා නම් අපි පළවෙනි අකුර capitalize කරනවනේ. capital letter එකකින් තමයි start කරන්නේ. Where did the organizing committee meet? Organizing committee එක හම්බ වුණේ කොහෙදද? So they decided to meet at Saranga's house. කොහෙදද ඒගොල්ලෝ හම්බුනේ? At Saranga's house. At කියන preposition එක ඕනමයි. මොකද ස්ථානයක් හඟවන්න at කියන preposition එක ඕන. At Saranga's house. සාරංගගේ ගෙදරදී. At සාරංග ගේ කියලා කියනවා නම් සාරංගස් apostrophe එකක් එක්කෙස්. At Saranga's house. සාරංගගේ ගෙදරදී නේ. At Saranga's house. Did Milan prepare the invitation cards by himself? Milan invitation cards ටික ඔහු විසින්මද හැදුවේ? ඔව්ද නැද්ද? Milan විසින්මද හැදුවේ? නෑනේ. All by myself. How could I? මං කොහොමද එහෙම කරන්නේ? Amin and Ramesh helped me with the invitations for the invitees and the judges. So did he do everything alone? හැම දෙයක්ම එයා කරේ තනියමද? Did he prepare the invitations alone? No. Ramesh and Amina also helped him නේ. අනිත් දෙන්නත් උදව් කරා. So we can say no. Did Milan prepare the invitation cards by himself? No. Amina and Ramesh. Amina සහ Ramesh ඔහුට උදව් කරා කියලා කියමු. Amina and Ramesh helped him. ඔහුට උදව් කරා. Helped him. Who designed the invitation for the chief guest? Chief guest ගේ invitation එක නිර්මාණය කරේ කවුද? design කරේ කවුද? Chief guest ගේ invitation එක our art teacher himself designed the invitation for the chief guest. So we can say our art teacher. අපේ art teacher තමයි චිත්‍ර teacher තමයි ඒක design කරේ. So can we say our art teacher? No, we can't say our. අපේ නෙමෙයිනේ ඔවුන්ගේ චිත්‍ර teacher. So you have to say their art teacher. ඒ කියන්නේ මේ සාරංගලගේ art teacher. So you have to say their art teacher. Their art teacher. What were the responsibilities of the following students? පහත සඳහන් සිසුන්ගේ responsibilities වගකීම් මොනවද? List them. ඒ ටික ලයිස්තුගත කරන්න. Jude ගේ responsibility එක මොකක්ද? Jude ගේ Ruin ගේ සහ Meena ගේ. Jude, Ruin and Meena. Ruin and Meena ඒ දෙන්නා නම් කරේ මොකක්ද? Ruin and Meena promised to do the decorations. Decorations කරන්න පොරොන්දු වුණා. Decorations. ඒගොල්ලන්ගේ responsibility එකක් තමයි doing the decorations. Decorations කිරීම. ඊළඟට කවුද? Jude. Jude will take care of the sounds. He will take care of the sounds. So you can say list out කරන්න තියෙන්නේ. Responsibilities මොනවාද? Jude ගේ taking care of the sounds. Sounds ගැන බැලීම. Taking care of the sounds. ශබ්දය ගැන බැලීම නේ. ශබ්ද ගැන බැලීම. Sounds ගැන බලන එක. Taking care of the sounds. Ruin and Meena ඒගොල්ලන්ගේ responsibility එක තමයි වගකීම තමයි doing the decorations. සැරසිලි කරන එක. Doing the decorations. How did they solve the problem of selecting the costumes for the drama? Drama එකට costume select කරගන්න එකේ ප්‍රශ්නේ කොහොමද විසඳුවේ? අර අම්ම උදව් කරනවා කියලා කිව්වනේ. මේ තියෙන්නේ selecting costumes for the drama is a problem. I can't manage it by myself. So Rajeshwari cannot manage it alone. Rajeshwariට තනියම මේක කරන්න බෑ. I need someone to help me. Any volunteers? I can ask my mother to help us with that. So Amita's mother. අමිතගේ අම්මා තමයි උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ. So you can say Amita's mother
is going to help her. Amitha's mother. Amithaගේ අම්ම උදව් කරන්නයි යන්නේ. So you can say Amitha's mother is going to help. උදව් කරන්නයි යන්නේ නේ. Is going to help. So Amitha's mother is going to help with that. ඒකට උදව් කරන්න හදන්නේ. Help with that කියලා දාමු. Help with that. So Amitha's mother is going to help with that. Amithaගේ අම්මා ඒකට උදව් කරන්නයි යන්නේ. So you can say Amitha's mother is going to help with that. අමිතගේ අම්මා ඒකට help කරන්නයි යන්නේ. Right. ඔන්න ඊළඟට මේ learning point එකක් විදියට අර bold letters වල තිබුණ වචන ටික ඇවිල්ලා තියෙනවා ළමයි. ඒ වචන වලට අපි English වලින් කියන reflexive pronouns කියලා. So we call them reflexive pronouns. Now we are going to look at how to use reflexive pronouns. ඊළඟට දැන් අපි ඔන්න බලන්න යන්නේ ළමයි reflexive pronouns sentence එකක් ඇතුලේ use කරන්නේ කොහොමද කියලා. දැන් ඒක බලන්න යන්න කලින් මෙතන screenshot එකක් දාගෙන ඉන්න. ඊළඟට අපි පොඩි cartoon එකකුත් බලලමු නේද? Right. මේ ටිකේ මම ලියලා තියෙනවා. මේ ටිකේ ගන්න screenshot එකක්. Screenshots. මෙන්න මෙතන තියෙනවා මේ did you do it all by yourself කියලා කියන්නේ did you do it alone. එතනත් ඉක්මනට screenshot එකක් දාගන්න. Did you do it alone. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. right අපි cartoon එකත් බලලා එමුනේ. ගන්න ස්ක්‍රීන්ෂොට්ස් මොකේද ලියන්නේ? ඔයාලගේ අර එක්සර්සයිස් බුක් එකක් මං CR බුක් එකක් තියාගන්න කිව්වේ ළමයි. ඒ CR බුක් එකේ ලියමු නේද? CR බුක් එකේ ලියන්න. right. හරි මේ කාටුන් එක බලන ළමයි. What you're looking for, and then we can help you find it. Peter? Look out! Whoa! Hey, careful! It's my journal! I can't find it anywhere! Journal? You know, the journal! The one my dad left for me! Ow! Okay, you've got to think logically. When did you last see it? I was reading it in bed last night. Then I was dreaming. And then I heard a hoot. And then... Of course! Oh, ow! Peter? Hulk stole my journal! I've got to get it back! I'll help you!
Owl Island, here I come! Wait, Peter! So what was the rabbit looking for? ඔය මේ හාව මොනවද බැලුවේ ළමයි? What was the rabbit looking for? හාව මොනවද හෙව්වේ? What was the rabbit looking for? හාව මොනවද හෙව්වේ? හාවෙක්නේ හිටියේනේ. So he finds something here and there. හැම තැනම මේ යා හොයන පොඩි බඩුවක්. මොකක්ද ඒ හොයන පොඩි බඩුව? Yes, he is finding his journal. එයාගේ journal එක තමයි හොයන්නේ නේ. So what is a journal? මොකද ඔය journal එකක් කියලා කියන්නේ ළමයි. journal එකක් කියලා කියන්නේ it's like a diary. diary එකක් වගේ නේ. දිනපොතක් වගේ තමයි journal එකක් කියලා කිව්වහම තියෙන්නේ. right. දැන් අපි කාගෙන් හරි අහනවා නම් ළමයි මොනවද ඔයා හොයන්නේ කියලා අපිට ඒකේ ඉංග්‍රීසි වලින් අහන්න පුළුවන් මෙන්න මෙහෙම. You can say what are you looking for? What are you looking for? මොනවද ඔයා හොයන්නේ බලන්න නේ. මොනවද ඔයා ඔය උච්චර හොයන්නේ? What are you looking for? මොන ප්‍රශ්නේ? What are you looking for? මොනවද ඔයා හොයන්නේ? මං හොයන්නේ මෙන්න මේ දේ. ඇය හොයන්නේ මෙන්න මේ දේ. ඔහු හොයන්නේ මේ දේ. ඔවුන් හොයන්නේ මේ දේ. අපි හොයන්නේ මේ දේ කියලා කියද්දී you can say I'm looking for. මං නම් හොයන්නේ මෙන්න මේ දේ. Right? You can say I'm looking for. I'm looking for. I කියන pronoun එකත් එක්ක right. දැන් අපි කොහොමද කියන්නේ මම හොයන්නේ මෙන්න මේ දේ. මම හොයන්නේ මේ දේ නම් you have to say I'm looking for කියලා හොයන දේ කියන්න. කෙලින්ම මේ I කියන pronoun එකත් එක්ක ඔන්න අපි am කියන be verb එක use කරලා තියනවා ළමයි. හරි? දැන් මම කියනවා දැන් ඔන්න මම සුපර් මාකට් එකකට ගිහිල්ලා පළතුරු තියෙන පැත්ත හොයනවා. I can't find out where the fruits are. fruits ටික කොහෙද කියලා මට හොයාගන්න නෑ. ඒ නිසා මම මොකද්ද කියන්නේ? මං කියනවා I am looking for fruits. I'm looking for fruits. I'm looking for some fruits. මං පළතුරු ටිකක් තමයි මේ හොයන්නේ. I'm looking for some fruits. ඕනනම් කෙලින්ම මම අඹ ටිකක් හොයනවා නම් you can say I'm looking for some mangoes. I'm looking for some mangoes. මං අඹ ටිකක් තමයි හොයන්නේ. right. හරි. මම මේ YouTube එකෙත් අද live එකක් දෙනවා ළමයි. YouTube එකෙනුත් අපිත් එක්ක ක්ලාස් එකත් එක්ක බලාගෙන ඉන්න ස්ටුඩන්ට්ස් වගේක්. මේ ඔය YouTube එකේ live එක මං හිතන්නේ තව චුට්ටකින් වගේ කට් වෙයි. මොකද මේ ඔයාලට දැන් අර මම කාටුන් එකක් පෙන්නුවානේ. ඒ කාටුන් එක YouTube එකෙන්ම ගත්ත content එකක්නේ. එතකොට එහෙම දැම්ම නිසා මේ පොඩ්ඩක් මං හිතන්නේ live එක block වෙලා තියෙනවා වගේ එකක් මට පේන්න තියෙනවා. එහෙම වුණොත් live එක YouTube එකේ live එක cut වෙයි. live එක end වුණොත් YouTube එකේ මං ආපහු grade 8 class එකේ මේකට අදාළව පළවෙනි දවස නිසා මේ වීඩියෝ එක මම YouTube එකට දාන්නම්. YouTube එකේ ළමයින්ට බලන්න. පන්තියට සම්බන්ධ වෙන බලාගෙන ඉන්නවා නම් YouTube එකෙන් බලාගෙන ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඔතන මම chat එකේ pin කරලා තියෙනවා ළමයි grade 8 class එකේ number එක. ওই number එකට message එකක් දාන්න. හරි? අර මේ cartoon එක පෙන්නපු නිසා මොකක් හරි block වෙලා තියෙනවා මං හිතන්නේ. let's see that. අපි බලමු. හරි. මේ I'm looking for some fruits. I'm looking for some fruits කියලා කියන්නේ මං පළතුරු ටිකක් බලන ගමන් තමයි මේ ඉන්නේ. මං හොයන්නේ පළතුරු. ඇය හොයනවා ඇයගේ කාර් එකේ keys. කාර් එකේ අතුරු ටික කොහෙද දන්නේ නැති වෙලා තියෙන්නේ. So you can say she is looking for her car keys.
she is looking for. දැන් ඇය හොයන්නේ කියලා කියන්නේ ළමයි. she කියන්නේ singular pronoun එකක් නිසා අපි ගන්නවා is. හොයන්නේ කියන අදහසින් looking for. She is looking for her car keys. ඇයගේ car keys. car එකේ යතුරුනේ. She is looking for her car keys. ඇයගේ කාර් එකේ යතුරු තමයි බලන්නේ. ඔවුන් බලන්නේ ඔවුන්ගේ මොනවද? yes, ඔවුන් හොයනවා ඒගොල්ලන්ගේ මොනවද හොයන්නේ? හොයන දෙයක් කියන්න බලන්න. They are looking for what? They කියන්නේ plural pronoun එකක් නිසා අපිට use කරන්න වෙන්නේ are. They are looking for හොයන දෙයක් කියන්න බලන්න මට. They are looking for their ඔවුන්ගේ මොනවද හොයන්නේ? They are looking for their shoes. ඔවුන්ගේ සපත්තු හොයන. yes. They are looking for their shoes. ඔවුන්ගේ සපත්තු හොයන. එහෙනම් කවුරු හරි මොනවා හරි දෙයක් හොයනවා කියලා කිව්වහම ළමයි අපිට කියන්න පුළුවන් looking for. I'm looking for my shoes. I'm looking for my keys. I'm looking for my notebook. I'm looking for my pencil case. Right? Yes. I'm looking for my lunch box. දැන් ඔයගොල්ලෝ ක්ලාසස් වලට එහෙම යන්න කලින් ගෙදර දෙවනත් කරනවා නේද ළමයි? අම්මේ කෝ මගේ මෙන්න මේ පොත. කෝ මගේ ඉංග්‍රීසි පොත. අර අච්චු පොත අර මෙහෙම රූපයක් තිබ්බේ කියලාත් කියනවා ඊට පස්සේ. නේ? අම්මට කියනවා මෙන්න මෙහෙම මේ cover page එකක් තමයි අම්මේ මම දාලා තිබ්බේ. මේ කහ පාට පිට coverයක් තමයි තිබුණේ cover page එකේ. එහෙම කියනවා නේද? දැන් අම්මා අහන මොනවද ඔය මේ අහස පොළව ගැටලනවා වගේ හොයන්නේ? මම මේ ඉංග්‍රීසි පොත හොයනවානේ. දැන් ඉංග්‍රීසි පන්තිනේ තව ටිකකින් හොයලා දෙන්න පොත. right? අහනව නේද? ඇයි ඒ තරම් අපේ ළමයි පිළිවෙලා ඉන්නේ නේ? හරි. එහෙනම් අන්න ඒ වෙලාවට ඔන්න අම්මා ඔයාගෙන් අහන්නේ what are you looking for? I'm looking for my English textbook. මම මේ මගේ English textbook එක හොයන්නේ ගෙදර හැමතැනම හොයනව නෑ. ආර වැඩේ දැන්. right? So you are looking for your English textbook. හරි දැන් අර rabbit හොයන්නේ එයා මොනවද හොයන්නේ? එයාගේ journal එක තමයි හොයන්නේ. journal එකක් කියලා කියන්නේ ළමයි diary එකක්. This is similar to a diary. diary එක තමයි හොයන්නේ. එයාගේ diary එකට මොකද්ද වෙලා තියෙන්නේ? ළමයි එයාගේ diary එකට මොකද්ද වෙලා තියෙන්නේ? diary එක හොරකම් කරලා. කවුද හොරකම් කරලා තියෙන්නේ? owl කෙනෙක්. yes. owl කියලා කියන්නේ who is an owl? YouTube එකේ live stream එක end වෙලා වගේනේ. right. කමන්න. YouTube එකේ ළමයින්ට අපි බලන්න පස්සේ දාලා දෙමු ඒක. හරි. ජර්නල් එකක් කියලා කියන්නේ එහෙනම් ඩයරි එකක්. right. YouTube එකේ දැන් YouTube එකේ live stream එකක් දැම්ම ළමයි අද ක්ලාස් එක YouTube එකේ දැම්ම පළවෙනි දවස නිසා. අර කාටුන් එකක් පෙන්නපු නිසා මේ YouTube එකේ live එක කට් වෙලා ගියා. ඒ කියන්නේ live එකේ කාටුන්ස් පෙන්නන එක අවදානම් නේ. හරි. අපි බලමු ඔන්න ජර්නල් එකක් ඩයරි එකක් කියලා කියනවා නේ. ජර්නල් එකක් ඩයරි එකක් කියලා අපි කියනවා. පර්සනල් ඩයරි එකක් කියලා කියන්නේ පෞද්ගලික දේවල් අපි දිනපොතක ලියනවානේ. so we call it a diary. එහෙම නැත්නම් ජර්නල් එකක් කියලා කියනවා. so journal or a diary. ජර්නල් එකක් ඩයරි එකක් කියලා කියනවා නේ. හරි. ඊළඟට
දැන් මෙයාට කියන්න පුළුවන් I'm looking for my journal. මගේ journal එක තමයි මං හොයන්නේ. ඒක හොරකම් කරලා තියෙන්නේ. බකමූණෙක් තමයි හොරකම් කරලා තියෙන්නේ. බකමූණට අපි ඉංග්‍රීසි වලින් කියන owl කියලා. owl කියලා කිව්වට spellings ලියවෙන ළමයි AWL නෙමෙයි OWL. So we can say an owl has stolen. හොරකම් කරලා තියෙනවා. An owl has stolen the journal. journal එක හොරකම් කරලා තියෙන්නේ මේ owl කෙනෙක්. owl කෙනෙක් කියන්නේ බකමූණෙක්. බකමූණ. හරි. දැන් මෙන්න මෙතන අපි පොඩි pattern එකක් ඉගෙන ගත්තා නේද ළමයි? looking for කියන pattern එක. I am looking for, she is looking for, they are looking for, we are looking for. It's a pattern. පොඩි රටාවක්, වාක්‍ය රටාවක් නේද එතන තියෙන්නේ? There is a pattern නේ. pattern එකක් පොඩි රටාවක් තමයි එතන තියෙන්නේ ළමයි. අන්න ඒ වගේ රටාවන් ඒ sentence patterns වාක්‍ය රටා practice කරන්න තමයි ඔයාලගේ අර චූටි notebooks දෙකක් ගන්න කියලා මං කිව්වේ. අන්නේ චූටි notebooks දෙකෙන් එකක් sentence patterns practice කරන්න තියාගන්න ඕන. sentence patterns වාක්‍ය රටා. දැන් පළවෙනි වාක්‍ය රටාව විදිහට ඔයගලන්ට ලියා ගන්න පුළුවන් looking for කියන එක. looking for කියන්නේ මම මෙන්න මේ දේ හොයනවා. I am looking for my journal. She is looking for her bicycle. They are looking for their shoes. තේරෙනවද ළමයා? sentence patterns practice කරන්න ඕන චූටි තව notebook එකක් තියාගන්න ඕන ළමයි. හරි? ඊට පස්සේ අනිත් notebook එක vocabulary වචන වලට තමයි අනිත් notebook එක තියෙන්නේ. ඊළඟට අර ඔයාලට මම ලොකු CR book එකක් ගන්න කියලා කිව්වේ. පිටු 80ක වගේ ගත්තම ඇති. මේකේ තමයි ඔයාලා අර text book activities කරන්නේ. text book එකේ තියෙන activities දැන් ස්කූල් එකේ ටීචර්ස්ලා කියලා තියනවා නම් ඒක ලියන්න එපා කියලා text book activities මේ CR book එකේ කරන්න. සහ ක්ලාස් එකේදී දැන් අපි අද අර present perfect වගේ grammar කතා කරන වෙලාවට grammar ටිකත් මෙන්න මේ notebook එකේම note down කරගන්න. ඔන්න ඔය books තුන තමයි ක්ලාස් එකට join වෙද්දී ඔයා ගාව තියෙන්න ඕන ළමයි. හරිද? දැන් මම ඇඟිල්ලෙන් යන ඔයාලට කියන්න ඕනේ ඔන්න අලුත් වචනයක් ළමයි vocabulary එකේ ලියා ගන්න කියලා කියන්න ඕන නැහැ. You have to do it all by yourself. ඕගොල්ලෝ ලියා ගන්න ඕනේ. දැන් owl කියන වචනේ දන්නේ නැත්තම් vocabulary notebook එක ගත්තා OWL owl බකමූණ. right? අන්න එහෙම තමයි vocabulary book එක use කරන්න ඕන. හරි? දැන් ක්ලාස් එකේ ඔයාලට අමාරු වචන හරි මොනවා හරි අමාරු දේවල් මම කතා කරනකොට ඒ ඔක්කොම notebook මේ smart board එකේ ලියනවනේ ළමයි. ඒකේ screenshot එකකුත් මම ඊට පස්සේ දාගන්න දෙනවනේ ඔයාලට. එතකොට ඒ screenshot එක බලලා ඔයාලට ක්ලාස් එක ඉවරුණු ගමන් note එක හදාගන්න පුළුවන්. ඒ විදිහට තමයි වැඩේ කරන්න තියෙන්නේ. හරි නේද? right sentence patterns ඔන්න ඔය විදිහට practice කරන්න. ඊළඟට ළමයි vocabulary කියන එකට මම පොඩ්ඩක් කියන්නම්කෝ. vocabulary පාඩම් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඉංග්‍රීසි වචන පාඩම් කරන්නේ කොහොමද ළමයි? How do you study English words? මට කියන්න how many words do you know in English? English වල ඔයා වචන කීයක් මේ වෙනකොට දන්නවද? How many words do you know in English language? හිතන විදියට කියන ටීචර් මං මෙන්න මෙච්චර වචන මං හිතන්නේ දන්නවා. මං මෙච්චර ගාණක් දන්නවා. මෙච්චර ගාණක් දන්නවා. How many words? කීයක් දන්නවද? Yes, how many words do you know? වචන කීයක් දන්නවද ළමයි? 1000. Yes, hundreds of words. වචන 50ට වඩා නම් දන්නවා. අයියෝ, ලැජ්ජයි වචන 50. නෑ, you know hundreds of words. දැන් ඔන්න බලන්නකො ළමයි ඔයා දන්නවනේ මේවා අනිවාර්යෙන් දන්නවා. I, we, you, they, he, she, it, television, house, pencil, pen, eraser, cutter, pencil case, lunch box, breakfast, lunch, dinner, morning, afternoon, evening, night, mother, father, uncle, brother, sister, younger brother, younger sister, elder brother, elder sister, uncle, aunt, sibling. ඔයා දන්නවනේ. එහෙම බලන් ගියාම ඔයාලා ළමයි ඔයාලා හිතුවට ඔයාලා දන්නේ නැහැ කියලා වචන you know hundreds of words. වචන 100 ගාණක් ඕගොල්ලෝ දන්නවා. thousands of words. වචන දහස් ගාණක් දන්නවා ඇති සමහර ස්ටුඩන්ට්ස්ලා. ඒ නිසා හැබැයි දැන් වැඩේ වෙලා තියෙන්නේ කොච්චර අපි වචන දැනගෙන හිටියත් වැඩක් නැහැ ළමයි. We have to understand how to use those words in sentences.
ඒ වචන අපි sentences ඇතුලේ ලියන්නේ කොහොමද කියන එක අපි දැනගෙන ඉන්න ඕන. පැහැදිලිද? ඒ කියන්නේ ඒ වචන sentence එකක් ඇතුලේ කොහොමද use කරන්නේ? ඒ වචන sentence එක ඇතුලේ කොහොමද use කරන්නේ? නේ? sentence එක ඇතුලේ ඒ වචනයක් කොහොමද මම use කරන්නේ? අන්න ඒ idea එක ඔයාලට තියෙන්න ඕන. දැන් example එකක් විදියට අද අපිට අලුතෙන් හම්බුණු වචනයක්නේ decide කියලා කියන්නේ. So what does it mean by decide? ඔන්න දැන් decide කියන වචනේ ඔයා vocabulary book එකේ ලියන්නයි යන්නේ ළමයි. හරි? So what does it mean by decide? මට කියන්න බලන්න decide කියන්නේ මොකක්ද කියලා. decide කියන්නේ මොකක්ද? decide. Yes? What does it mean by decide? තීරණය කරනවා කියන අදහස decide වල තියෙනවා. එහෙනම් decide කියන word එක ඉස්සරහින් ලියා ගන්න තීරණය කරනවා කියලා. මෙහෙම. තීරණය කරනවා. හරි? තව අද දවසේ ඉගෙන ගත්ත වචනයක් කියන්න බලන්න. මෙන්න මෙතන stolen කියලා වචනයක් ඉගෙන ගත්තනේ ළමයි. එයාගේ base verb එකනේ steal කියලා. steal කියන්නේ හොරකම් කරනවා. මගේ සිංහල අකුරු නම් පොඩ්ඩක් ඇතයි ගණන් ගන්න එපා. හොරකම් කරනවා. ඊළඟට promise කියලා කියන word එකත් අපිට අදාවනේ. promise කියලා කියන්නේ පොරොන්දු වෙනවා. ඔන්න ඔහොම නේද ළමයි ඔයාලා වචන පාඩම් කරන්න notebook එකකට ගන්නෙ. paper එකකට හරි notebook එකකට හරි වචන පාඩම් කරන්න ගන්නකොට වචන list එකක් අම්මෝ 100 ගාණක් ලියාගෙන ගිහිල්ලා පාඩම් කරන්න ගන්නවා. DECIDE decide තීරණය කරනවා. DECIDE decide තීරණය කරනවා. S2ත් වහගෙන ලොකුවට පාඩම් කරන්න යනවා. DECIDE තීරණය කරනවා. STEAL steal සොරකම් කරනවා. PROMISE promise පොරොන්දු වෙනවා. ඔන්න ඔහොමනේ ඔයාලා ප්‍රැක්ටිස් කරන්නේ නේ. ඔහොම ප්‍රැක්ටිස් කරපු අයකෝ බලන්න. ටීචර් මං එහෙම තමයි මෙච්චර කාලයක් ඩික්ටේෂන් පාඩම් කරේ. වචන පාඩම් කරේ. කෝ එහෙම ළමයි. හાર્ට් එකක් දාගෙන යන්න බලන්න. හැමෝම වගේ මේ විදිහට තමයි ඔන්න පාඩම් කරගෙන තියෙන්නේ. ඒ විදිය හරිද ළමයි? සම්පූර්ණයෙන්ම වැරදි. ඇයි අපි මේ ඉගෙන ගන්න හැම වචනයකටම අදාළව ළමයි තියෙන්න ඕන example sentences. දැන් ඔයා මේ decide කියන word එක ලියනවා නම් මේ decide කියන word එක use කරලා අඩුම තරමේ sentences 3ක්වත් හදන්න ඕන. අඩුම තරමේ. වචනයක් පාඩම් කරා නම් ඔයා ඒ වචනේ ඔයාට මතකයි නම් ඒ decide තීරණය කරනවා කියන වචනය use කරලා sentences 3ක් හදන්න. right. decide කියන word එක use කරලා මට sentences 3ක් හදලා පෙන්නන්න බලන්න. කෝ chat එකට දාන්න. decide කියන්නේ තීරණය කරනවා. It's a verb. ක්‍රියාපදයක්. මම ඒක තීරණය කරනවා. කොහොමද කියන්නේ? මං ඒක තීරණය කරනවා. මං කියනවා ඇය තමයි මිල ගණන් ගැන තීරණය කරන්නේ. yes. මම ඒක තීරණය කරනවා කියන්නේ I තීරණය කරනවා කියන්නේ decide නේ. I decide it. මං ඒක තීරණය කරනවා. ඇය තීරණය කරනවා කියන්නේ she. දැන් she නම් decide කියලා එන්න විදිහක් නෑ ළමයි. ඇයි ඇය කියන්නේ ඒකවාචී නිසා decide කියන verb එකේ අගට අපි s එකක් දානවා. So you have to say she decides. ඇය තීරණය කරනවා. She decides about the prices. මිල ගණන් ගැන. She decides about the prices. මිල ගණන් ගැන ඇය තීරණය කරනවා. She decides about the prices. ඊළඟට මම කියනවා ඔවුන් ඒක තීරණය කළා. තීරණය කළා කියලා අතීත කාලයකට යනකොට මොකද වෙන්නේ ළමයි? decide කියන verb එකේ අගට ed එනවා. decided past form එක. So she decided it. ඔවුන් ඒක තීරණය කළා past form එක. ඔන්න decide use කරලා දැන් අපිට example sentences හදන්න පුළුවන්. right? This one is also nice guiding. They decided to meet online. online ක්‍රමයේ යටතේ හමු වෙන්න තීරණය කරා. කියන්නේ group call එකක් වගේ අරගෙනනේ හම්බ වෙන්න තීරණය කරා. We decided to go to the temple. දැන් මේ ඉදූෂා they decided ඔවුන් තීරණය කරා. එතන එකක් ඉන්නේ නැහැ. They decided ඔවුන් තීරණය කළා. එච්චරයි.
they decided what මොකද්ද තීරණය කරේ to go to the temple පන්සලට යන්න තීරණය කළා. ඒක දැන් තීරණය කරලා ඉවරයි. ඒ කියන්නේ අතීතයට අයිති දෙයක්. ඒ නිසා ඉන්දුෂා අතීතයේ දෙයක් එක්ක හෙට කියන අදහසින් tomorrow use කරන්න බෑ. පැහැදිලිද? හරි. ඊළඟට steal කියන්නේ හොරකම් කරනවා. steal කියන word එක ගන්න ඔයා. steal කියන්නේ සොරකම් කරනවානේ නේ. steal කියන්නේ සොරකම් කරනවා. steal සොරකම් කරනවා. ඊළඟට සොරකම් කළා කියලා කියන්නේ කියනවා නම් ළමයි stole ගන්න පුළුවන්. සොරකම් කළා. මේක තමයි අතීත කාලය. සොරකම් කරනවා steal, සොරකම් කරා අතීත කාලයේ stole. right. මම කියනවා හොරා සල්ලි හොරකම් කරා. එහෙම නැත්නම් අර මිනිස්සයා කියලා කියන්නේ that man. Batman නෙවෙයි, ඒ කාටුන් එකක්නේ. that man. ඒ මිනිස්සයා කියලා කියන්නේ that man. That man හොරකම් කළා නම් stole. That man stole the money. මුදල් හොරකම් කරා. ඊපස්සේ මම කියනවා හොරකම් කරන්න එපා. එපා කියලා කියන්නේ don't. Don't steal. සොරකම් කරන්න එපා. Don't steal. ඊළඟට මම කියනවා ඔවුන් දියමන්ති මාලයක් සොරකම් කරා. කොහොමද කියන්නේ? ඔවුන් සොරකම් කරා කියන්නේ stole නේ. They stole a diamond necklace. Diamond කියන්නේ දියමන්ති. Diamond necklace. දියමන්ති මාලයක් නේ. necklace කියන්නේ මාලය. කර මාලය. neck කියලා කියන්නේ කොහොමත් බෙල්ලටනේ ළමයි. necklace කියන්නේ බෙල්ල වටේ දාන මාලය. ඒ කියන්නේ මාලයනේ. So they stole a diamond necklace. ඊළඟට promise. promise කියන්නේ පොරොන්දු වෙනවා. පොරොන්දු වෙනවා promise. ඇය මට පොරොන්දු වුණා. කොහොමද කියන්නේ? she promised. අතීත කාලේ ed එනවානේ. she promised me. ඇය මට පොරොන්දු වුණා. ඊට පස්සේ මම කියනවා මම පොරොන්දු වුණා කියන්නේ I promised. I promised. මං පොරොන්දු වුණා ඊයේ. I promised yesterday. promise කියන්නේ පොරොන්දු වෙනවා. ඕනම වචනයක් පාඩම් කරගන්නකොට ළමයි ඒ වචනය use කරලා ඔයාලට example sentences උදාහරණ වාක්‍ය හදන්න පුළුවන් කමක් තියෙන්න ඕන. I promise to don't lie කියලා කියන්න බෑ. You can say I promise මං පොරොන්දු වෙනවා මං බොරු කියන්නේ නැහැ. I promise I will not lie. මං පොරොන්දු වෙනවා මං බොරු කියන්නේ නැහැ. ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. I promise මං පොරොන්දු වෙනවා කමා I will not lie. මං බොරු කියන්නේ නැහැ. I will not lie. I promise I will not lie. මං පොරොන්දු වෙනවා මං බොරු කියන්නේ නැහැ. එහෙනම් ළමයි වචනයක් පාඩම් කරගද්දී හැමතිස්සෙම බලන්න ඔයාට මේ වචනය use කරලා sentences වාක්‍ය හදන්න පුළුවන්ද කියලා. හරි? වචනය use කරලා වාක්‍ය sentences හදන්න පුළුවන්ද කියලා හැමතිස්සෙම බලන්න ඕන. right. අපි මේ ටිකේ screenshots දාගමු. looking for වල ඉඳලා නේද ගන්න තියෙන්නේ. looking for. නෑ වචන ලියන්න ඕන. දැන් මේ අපි ඔය decide, steal, promise ඒව වචනනේ ළමයි.
පාඩම් කරන්න ඔයාලට වචන. ඒතකොට ඒවා ලියන්නේ vocabulary එකේ. vocabulary කියන්නේ වචනනේ. ඔය looking for, I'm looking for, she is looking for, ඒවා sentence patterns නේ. වාක්‍ය රටා. ඒ වාක්‍ය රටා use කරලා ඔයාලට තව sentences හදන්න පුළුවන්. looking for වගේ ඒවා ලියන්නේ sentence patterns book එකේ. text book එකේ activities සහ grammar කරන්නේ අර ලොකු CR book එකේ. හරි නේද ළමයි? right. ඊළඟට දැන් අද මේ අපේ ටියුට් එක මම ඔයාලට කරන්නේ නෑ ළමයි. මොකද ඔයාලා ගාව තාම ටියුට්ස් නෑනේ. ඔයාලා පේමන්ට් එක කරාට පස්සේ ඒ පේමන්ට් කරන අනුපිළිවෙලට අපි ටියුට්ස් එවන්න පටන් ගන්නවා. ටියුට්ස් ටික දැන් ටියුට් එක කරන්න පටන් ගන්නවා මම දැන් ලබන සතියේ ඉඳන්. හරි? අද ටියුට් එක කරන්නේ නෑ. නිසා pupils book එකටම එමු. right. ඔන්න තියෙනවා learning point එකක්. ඉගෙන ගන්න පොඩි point එකක් තියෙනවා. අර reflexive pronouns නේ. yourself, myself, himself, themselves. ඔන්න ඔය වගේ වචන ගැන තමයි තියෙන්නේ. Read the following sentences paying attention to the highlighted words. Read the following sentences. පහත සඳහන් sentences කියවන්න paying attention to the highlighted words. මෙන්න මේ highlight කරලා තියෙන වචනවලට අවධානය දෙන්න කියලා ඔන්න කියනවා. Paying attention to the highlighted words. Why don't you sit down and make yourselves comfortable so that we can start our discussion straight away. අර passage එකේ අපි අර dialogue එකක් කියුවේ ළමයි. ඒ dialogue එකේ තිබුණ sentences ටිකම තමයි මෙතන මේ අරගෙන තියෙන්නේ. So did you do it all by yourself? ඔයා විසින්මද ඒක කරේ? All by myself මං විසින්ම. our art teacher himself designed. ඔහු විසින්ම design කරානේ. නිර්මාණය කරා. Ruin and Meena promised to do the decorations by themselves. ඔවුන් විසින්ම. Our English teacher said that she herself would prepare them. ඇය විසින්ම ඒවා නිර්මාණය කරાવી කියලා ටීචර් කිව්වා. I'm sure we can make the English campus success and be proud of ourselves. So we can be proud of ourselves. අපිට අපි ගැනම ආඩම්බර වෙන්න පුළුවන්. We can be proud of ourselves. අපිට අපි ගැනම ආඩම්බර වෙන්න පුළුවන්. The highlighted words given above are called reflexive pronouns. මෙන්න මේ highlight කරලා තියෙන වචන ඉහත සඳහන් වචන වලට අපි ඉංග්‍රීසි වලදී කියනවා ළමයි reflexive pronouns කියලා. So what do we call them? Reflexive pronouns. Reflexive pronouns. So what reflexive කියලා කියන හේතුව මං තව චුට්ටකින් කියන්නම්. හරි? Study the chart given below. පහත සඳහන් chart එක study කරන්න. singular plural තියනවානේ. I කියන්නේ subject pronoun එක මමනේ. myself කියන්නේ මං විසින්ම. you නම් ඔයා විසින්ම නම් yourself. he ඔහු himself ඔහු විසින්ම. she ඇය විසින්ම herself. it ඌ විසින්ම කියලා කියනවා නම් itself. we අපි subject pronoun එක plural නේ බහුවචනයිනේ we you they. We අපි ourselves අපි විසින්ම. You ඔයාලා විසින්ම yourselves. They own themselves own විසින්ම. Right. ඔන්න ඔය ටික මතක තියාගන්න වෙනවා. myself, yourself, himself, herself, itself, ourselves, yourselves, themselves. බහුවචන වෙනකොට self නෙමෙයි selves වෙනවා. මේ අගට F එක තියෙන එක අයින් වෙලා ළමයි VES එකක් එකතු වෙනවා.
ඕකනේ සාමාන්‍යයෙන් වචනයකටත් වෙන්නේ නේ. leaf කියන්නේ ගහක කොළයකට අපි leaf එකක් කියලා කියනවා. හැබැයි ගහක කොළ ගොඩක් ගැන කතා කරද්දි මේ F එක අයින් කරලා අගට VES එක එකතු වෙන එක නෙවෙන්නේ නේ. leaf එක leaves වෙනවා. අගට VES එකතු වෙන එක තමයි වෙන්නේ. right. හරි. දැන් අපි ඉස්සෙල්ලා මේ බලලෙමු ඇයි මේවට reflexive pronouns කියන්නේ කියලා. හරි. pupils book එකේ තියෙන note එකකට මම එනවා. ඊට කලින් මෙන්න මේක මං කියන දේ ඔයාලා අහලා ඉන්නකෝ. එතකොට ලේසි වෙයි lesson එක. reflexive pronouns. reflexive pronouns. right. මම කියනවා මම ඒක කළා. මම ඒක කළා කියලා කියන්නේ කොහොමද? මම කියන්නේ අයිනේ. කරනවා do, කළා කියලා කියන්නේ did. I did it. මං ඒක කරා. I did it කියලා කියන්නේ මං ඒක කරා. මම විසින්ම ඒක කරා කියලා කියනවා නම් කොහොමද අපි ඒක කියන්නේ? මම විසින් මේක කරා කියලා කියනවා නම් ළමයි you can say I myself. මම විසින්ම ඒක කළා. I myself did it. මම විසින්ම ඒක කරා. බලන්නකො මෙතන subject එක තියෙනවානේ I කියලා. This is the subject of the sentence. මම විසින්ම ඒක කරා. right. දැන් ළමයි I did it කියන sentence එකේ I did it කියන sentence එක ගන්නකො. දැන් කවුද ඒක කරේ? I did it කියන sentence එකේ ඒක කළේ කවුද? I. මම. ඒ නිසා ආපහු I myself did it කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද I myself කියන එකෙන් දෙකම මම විසින්ම කියලා ආපහු මම විසින්ම කියලා අර එකම දේ නැවත රිපීට් කිරීමක් නෙතන වෙලා තියෙන්නේ නේ. I myself did it. මම ඒක මම විසින්ම කරා. I myself did it. පැහැදිලිද? එතකොට මේකෙදි වෙන්නේ subject එක නැවත refer කරන එක. ඒ කියන්නේ subject එකම නැවත කියලා තියෙනවා. ඒ කියන්නේ මම විසින් මේක කරා. subject එකම නැවත කියවිලා තියෙනවා. It refers back to the subject. දැන් මෙතන තියෙන reflexive pronoun එක. reflexive pronoun එකක් නේ මෙතන තියෙන්නේ. මේක මේ reflexive pronoun එකෙන් වෙලා තියෙන්නේ ළමයි. refer back to the subject. නැවත අර subject එකම refer කරලා කියනවා. මම විසින්ම කියලා මේ subject එකවම නැවත refer කළා. නැවත පෙන්වා දීලා තියෙනවා. අන්නේ නැවත පෙන්වලා දෙන නිසා තමයි ඒ reflex කරලා තියෙන නිසා එකම දේ නැවත ප්‍රකාශ කරලා තියෙන නිසා මම විසින්ම කියලා තියෙන නිසා තමයි විශේෂයෙන්ම වට අපි reflexive pronouns කියලා කියන්නේ. පැහැදිලිද? I did it myself කියලා කියන්න බැරිද? I did it myself. මම ඒක මං විසින්ම කරා. yes එහෙම කියන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද ළමයි reflexive pronoun එක? හරි. දැන් ඔයාලා දැකලා තියෙනවද අර by කියලා preposition එකකුත් ඔතනට එනවා. I did it by myself. I did it by myself. I did it by myself. ඔන්න මම ඒක වෙන කලර් එකකින් ලියන්නම්කෝ. I did it. මම ඒක කරා. I did it by myself. I did it by myself. මම ඒක කරා මම විසින්ම. I did it by myself. මම ඒක මම විසින්ම කරා. I did it by myself. මම ඒක මම විසින්ම කරා. I did it by myself. මම ඒක මම විසින්ම කරා කියලා කියනවා. මෙතන ළමයි මේ by කියන preposition එකත් එක්ක reflexive pronoun එක use කරාම ඒකෙන් අදහස් වෙන්නේ I did it alone. මම ඒක තනිවම කරා. I did it alone. Without anyone's help. කිසිම කෙනෙකුගේ උදව්වක් නැතුව කියන අදහස තමයි තියෙන්නේ. by කියන preposition එක use වුණා නම් ඒ කෙනා තනියෙන් කරලා තියෙන වැඩක්. ඒකයි by කියන preposition එක use කරන්නේ. එහෙනම් I did it by myself කියලා කියන I did it alone. මම ඒක තනිවම කරා. පැහැදිලිද? පැහැදිලිද මේ කතාව? පැහැදිලිද ළමයි? yes. හරි. තව sentence එකක් බලමුකෝ. දැන් අපි herself කියන එක ගමු. herself. මම කියනවා
ඇය විසින්ම ආහාර පිළියෙල කරා. මීල්ස් ටික. මීල්ස් කියන්නේ ආහාරනේ. ආහාර ඇය විසින්ම පිළියෙල කරා. පිළියෙල කරා කියලා කියන්නේ ප්‍රිපෙයානේ. නම් පිළියෙල කරා නම් prepared. past form එක prepared වෙනවා. So you can say she herself. ඇය විසින්ම she herself පිළියෙල කරා නම් prepared. ed එනවා. prepared. She herself prepared the meals. ඇය විසින්ම ආහාර පිළියෙල කරා. She prepared the meals. Sorry, she herself prepared the meals. She herself prepared the meals. ඇය විසින්ම ආහාර පිළියෙල කරා. She herself prepared the meals. ඇය විසින්ම ආහාර පිළියෙල කරා කියන අදහස ඔන්න තියෙනවා. She herself prepared the meals. ඒ කියන්නේ මෙතන ළමයි ඇය විසින්ම කියලා අර ඇය කියන සබ්ජෙක්ට් එක නැවත රිෆර් කරලා තියෙනවානේ. නැවත රිෆර් කරලා තියෙනවා. දැන් ඕක මෙහෙම කිව්වොත් she prepared the meals. ඇය ආහාර පිළියෙල කරා. She prepared the meals. අවසානයේට මම by use කරලා herself එක දානවා. by herself. She prepared the meals by herself කිව්වොත් මොකද වෙන්නේ? එතනින් අදහස් කරන්නේ මොකද්ද ළමයි? She prepared the meals by herself. by කියන preposition එකත් එක්ක reflexive pronoun එක එනවා කියලා කියන්නේ. What does that mean? It's similar to alone. තනියම කරා කියන අදහස තියෙනවානේ. So she prepared the meals alone. ඇය තනිවම ආහාර පාන පිළියෙල කරා. තනිවම කියන අදහස එතන තියෙනවා. alone. right. දැන් අපි මේ බහුවචන එකක් ගමු. they වගේ pronoun එකක්. they. මං කියන ownව introduce කළා. introduce කරනවා කියන්නේ හඳුන්වලා දෙනවානේ. ඒකනේ අපි කියන්නේ ළමයි self introduction එකක් කියලා. self introduction එකක් කියන්නේ තමන්වම හඳුන්වා දීමක්. introduce කියලා කියන්නේ හඳුන්වා දෙනවා. introduce හඳුන්වා දෙනවා. හරි? එතකොට මම කියනවා ඔවුන්වම හඳුන්වා දුන්නා පන්තියේ ඉස්සරහා. පන්තිය ඉස්සරහා ඔවුන්ව හඳුන්වලා දුන්නා. කොහොමද කියන්නේ? they හඳුන්වලා දෙනවට අපි ඉංග්‍රීසි වලින් කියනවා introduce. හඳුන්වා දුන්නා අතීත කාලය නිසා introduced කියලා use කරනවා. they introduced ඔවුන්වම. they introduced themselves. ඔවුන්වම හඳුන්වා දුන්නා. they introduced themselves. so ඔවුන්වම හඳුන්වලා දුන්නා. they introduced themselves. ඔවුන්ව හඳුන්වලා දුන්නා in front of the class. class එකේ ඉස්සරහනේ. in front of the class. class එකේ ඉස්සරහා. they introduced themselves in front of the class. ඔවුන්වම හඳුන්වලා දුන්නා class එකේ ඉස්සරහා. right. දැන් මෙතනට by themselves කියන එක ගැලපෙනවද? තනියම ඔවුන්ව class එකේ ඉස්සරහා හඳුන්වලා දුන්නා තනියම. ගැලපෙන්නේ නැහැ නේද? ඒ නිසා මෙයාට by themselves ගැලපෙන්නේ නැහැ. they introduced in front of the class by themselves එහෙම ගැලපෙන්නේ නැහැ. සමහර ඒවාට අර by එකත් එක්ක අදාළ reflexive එක use කරන්න පුළුවන් ඒවා තියෙනවා, බැරි ඒවා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. right. මම කියනවා අපි නිවස අලුත් වැඩියා කරා අපි විසින්ම. කොහොමද කියන්නේ? we අලුත් වැඩියා කරනවට ළමයි අපි ඉංග්‍රීසි වලින් කියනවා repair. ඔන්න repair කියන්නේ අලුත් වැඩියා කරනවා. අලුත් වැඩියා කරා නම් repaired. we repaired the house. අපි විසින්ම කියලා කියන්නේ ourselves. we repaired the house ourselves. එහෙම නැත්නම් we ourselves. මෙන්න මෙතනට ourselves ගන්නත් පුළුවන්. දැන් ඔක මෙහෙම මම කිව්වොත් we repaired the house. අපි ගෙදර අලුත් වැඩියා කරා. we repaired the house by ourselves කියලා කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ අපි විසින්මයි. we did it. no one else helped us.
වෙන කවුරුත් අපිට උදව් කරේ නැහැ. by ourselves කියලා කිව්වොත්. by ourselves කියන්නේ අපි විතරයි, only us, not anyone else. අපි විතරයි, වෙන කිසිම කෙනෙක් අපිට උදව් කරේ නැහැ. පැහැදිලිද? ඔන්න reflexive pronouns. reflexive pronouns. පැහැදිලිද ළමයි? මොනවා හරි ප්‍රශ්න තියෙනවද දැන් reflexive pronouns වල? any questions? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔතන ස්ක්‍රීන්ෂොට් එකකුත් දාගන්න. දැන් මේවා ලියන්නේ මොකේද? grammar එකේ. කියන්නේ CR එකේ තමයි ලියන්නේ නේ. CR පොතේ ලියා ගන්න. ඔව් බහුවචන වේදී themselves වෙනවා. අර pupils book එකේ chart එකේ තියෙන්නේ භාග්‍ය. pupils book එකේ chart එකේ තියෙනවා ඒක. they එක themselves වෙනවා. අගට VES එනවා. කලින් දාපු note එක දාන්නකෝ. කොකද? මේ ටිකද? ළමයි දැන් ඔයාලට මේ වගේ වෙලාවට මොනවා හරි ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම දාගන්න බැරි වුණොත් ඔයාලට රෙකෝඩින්ග්ස් මම දෙනවනේ. රෙකෝඩින්ග්ස් වෙබ් එකට දානකොට රෙකෝඩින්ග්ස් වලින් ඒ ස්ක්‍රීන්ෂොට් එක ආපහු මොනවා හරි ගහ ගන්න බැරි වුණා නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුළුවන්. හරි? ඒ බෙනිෆිට් එක ඔයාලට තියෙනවා. ඒ රෙකෝඩින්ග්ස් වලින් ප්‍රයෝජන ගන්න. ඔයාලා පේමන්ට් කරන ළමයින්ට අපි රෙකෝඩින්ග්ස් වලට ඇක්සස් දෙනවා. හරි නේද? right. ඔය තියෙන they එක themselves වෙලා තියෙනවා. they themselves. හරි. ඊළඟට මේක අපි බැලුවානේ නේ? නෑනේ මේ ටික බැලුවේ නෑනේ. හරි බලන්න. A reflexive pronoun used as an object. reflexive pronoun එකක් අපි සාමාන්‍යයෙන් කර්මය object එක විදිහට තමයි use කරන්නේ. As an object comes immediately after a verb or a preposition. ඒක කෙලින්ම verb එකට පිටිපස්සේ එහෙම නැත්නම් preposition එකකට පිටිපස්සේ තමයි use වෙන්නේ. මෙන්න බලන්න. Why don't you sit down and make yourselves comfortable? ඇයි ඔයාලා වාඩි වෙලා ඔයාලා comfortable වෙන්නේ නැත්තේ? මෙතන make is the verb. make කියන්නේ verb එකනේ ළමයි. ඒ verb එකට එහා පැත්තේ තමයි reflexive pronoun එක use කරලා තියෙන්නේ නේ. So that we can start our discussion straight away. I am sure we can make the English campus success and be proud of ourselves. We can be proud of ourselves. දැන් preposition එකටත් එහා පැත්තෙන් reflexive pronoun එකක් එන්න පුළුවන් කියලා කිව්වා. මෙන්න reflexive pronoun එක. එයා ඇවිල්ලා තියෙන මෙන්න මේ of කියන preposition එකට එහා පැත්තේනේ. මේ preposition එකට එහා පැත්තේ තමයි ourselves කියන reflexive pronoun එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් reflexive pronouns verb එකට එහා පැත්තේ වගේම preposition එකකට එහා පැත්තේ use කරන්නත් පුළුවන්. A reflexive pronoun form can also be used to show the emphasis given by the speaker to a certain noun or pronoun. අර මං කලින් කරපු එක. reflexive pronoun form එකකට පුළුවන් ළමයි show the emphasis. emphasis එක කියලා කියන්නේ අවධාරණය. අවධාරණය පෙන්වන්න, අවධාරණය කිරීම පෙන්වන්න පුළුවන් given by the speaker. කතුවරයා විසින් දීලා තිබ්බ අවධානය පෙන්වන්න පුළුවන් to a certain noun or pronoun. මොනවා හරි නාම පදයකට හෝ සර්වනාම පදයකට. දැන් මේ බලන්න our class teacher එහෙම නැත්නම් our art teacher himself. art teacher ඔහු විසින්ම කෙලින්ම මෙතන art teacher කියලා කියන්නේ noun එකක්නේ. So after the noun එකට එහා පැත්තේ himself use කරලා තියෙනවා.
our English teacher said that she herself. ඇය විසින්ම. මෙතන she කියන්නේ pronoun එකක් නේ. සර්වනාම පදයක් නේ. singular pronoun එකක් තියෙන්නේ. pronoun එකට එහා පැත්තේ reflexive pronoun එක use කරලා තියෙනවා. දැන් මෙන්න මෙතන අපි කලින් ගත්ත sentences වල reflexive pronoun එකේ position එක අපි පොඩ්ඩක් බලමු. reflexive pronouns එතන කොයි තැන්වලද තියෙන්නේ කියලා. මෙතන මොකද වෙලා තියෙන්නේ? Here you have a pronoun. මෙතන තියෙනවා pronoun එකක්. pronoun එකට එහා පැත්තේ reflexive pronoun එක තියෙනවා නේ. මෙතන නම් අර by myself අර අවසානයේ හේදෙන අවස්ථාවනේ. මෙතනත් pronoun එකට එහා පැත්තේ. So after the pronoun තමයි ගොඩක්ම යෙදිලා තියෙන්නේ නේ. අපි කතා කරපු ඒ වගේ. මෙතන මෙන්න verb එකට එහා පැත්තේ. we repaired the house ourselves. අවසානට ගන්නත් පුළුවන්. ඔය විශේෂම අවස්ථා ටික තමයි මෙතන ඩිස්කස් කරලා තියෙන ළමයි. හරි? reflexive pronouns use කරන අවස්ථා මොනවාද? after the noun එකකට පස්සේ නාම පදයකට පස්සේ after the pronoun සර්වනාම පදයකට පස්සේ after the verb ක්‍රියාපදයකට පස්සේ and after the preposition එකකට පිටිපස්සේ. පැහැදිලිද? ඔන්න position එක කියන්නේ reflexive pronoun එකක් තියෙන තැන sentence එක ඇතුලේ ඒ reflexive pronoun එක කොතනද ඉන්නේ? verb එකට පිටිපස්සේ, preposition එකට පිටිපස්සේ, noun එකට pronoun එකට පිටිපස්සේ ඔන්න reflexive pronoun එක ඉන්නවා. clear? හරි. මෙන්න මෙතන ඊළඟට activity එකක් තියෙනවා. right. activity එක කරන්න අපිට time තියේවි නේ. හරි. මම මෙතන ඉඩමදි නිසා අපි බෝඩ් එකට අරගෙන කරමු. ඔයාලටත් ඉඩමදි නම් activity 1.3 කියලා දාලා A කියලා දාලා exercise book එකේ notebook එකේ note කරගන්න ළමයි. හරි. rearrange the words to form correct sentences. නිවැරදි sentences හදන්න මේ වචන ටික නැවත පිළිවෙලට සකස් කරන්න. to use reflexive pronouns as objects. reflexive pronouns objects විදිහට use කරන්නලු. Now rearrange the words. ඔය words ටික rearrange නැවත සකස් කරන්න තමයි තියෙන්නේ. rearrange the words. හරි. පේනවද? නෑනේ. පේනව නේද ළමයි? පේනවනේ? right, first one බලන්න පළවෙනි එක. first one color එක change කරමු. first one she subject එක ගන්න මුලට. she blamed herself. ඇයටම බැන්නා. she blamed herself. බලන්න ළමයි එතන she blamed herself කියලා කිව්වම blamed කියන්නේ බැන්නානේ. so she blamed herself. ඇයටම බැන්නා. එහෙනම් ඔන්න verb එක blamed verb එකට පිටිපස්සෙන් තමයි reflexive pronoun එක තියෙන්නේ නේද? so we can say she blamed herself. she blamed herself for what happened. සිද්ධ වෙච්ච දෙයට. for what happened. for what happened. The second one I තමයි මුලට ගන්න වෙන්නේ. I myself මම විසින්ම කියලා ඕනනම් කියන්නත් පුළුවන්. I myself bought a dictionary. එහෙම නැත්නම් I bought myself a dictionary. මම මට dictionary එකක් ගෙනත් දුන්නා. එහෙම නැත්නම් I myself කියලා ගමුනේ. එතන pronoun එකට එහා පැත්තේ use කරලා තියෙන. එතකොට I myself මම විසින්ම. I කියන්නේ pronoun එකක්. සර්වනාම පදයක් නේ. යාට එහා පැත්තේ myself. so I myself bought a dictionary. bought කියන්නේ මිලදී ගත්තා past form එක. buy වල past form එක. buy කියන්නේ මිලදී ගන්නවනේ. එයාගේ past form එක තමයි මේ bought කියන්නේ. so I myself bought a dictionary.
right මෙතන he made himself ඔහුට හැදුවා he made himself එතන නම් මේ verb එකට එහා පැත්තේ ළමයි he made කියන්නේ ඔහු හැදුවානේ ඔහු හැදුවා ඔහුට he made himself එතන නම් after the verb ක්‍රියාපදයට එහා පැත්තේ reflexive pronoun එක he made himself a cup of tea තේ කෝප්පයක් a cup of tea a cup of tea fourth one own pronoun එක මුලට ගන්න they arranged themselves ඔවුන්වම හදාගත්තා arranged කියන verb එකට එහා පැත්තේ themselves දාමු they arranged සකස් කරගත්තා past form එක verb එකනේ ක්‍රියාපදය verb so after the verb you can use the reflexive pronoun themselves they arranged themselves in a circle එකක arrange මේ පිළිවෙලට සකස් කරානේ සකස් වුණා they arranged themselves in a circle the dog බල්ලා මොකද්ද ගන්නෙ ළමයි බල්ලා නෙමෙයි අපිට මුලට ගන්න වෙන්නේ පූසා කියලානේ පූසා මොකද මේ උනේ ළමයි can you hear me මාව ඇහෙනවද කොබලන් මාව ඇහෙනවද කියලා මැසේජ් එකක් දාන්න yes හරි මට කියන්න කොතන ඉඳන්ද ඇහෙන්නේ නැතුව ගියේ කොතන ඉඳන්ද ඇහෙන්නේ නැතුව ගියේ මම එතකොට තනියමද කියවලා තියෙන්නේ මම ඔන්න 4 වෙනි එකට එනකන් හැදුවා 4 වෙනි එක 4 right බලන්න they arranged themselves in a circle ඔවුන්ව circle එකකට හැදෙව්වා කියන්නේ ඔවුන්වම circle එකක හිටියා මේ circle එකක arrange වෙලා ඒගොල්ලෝ හිටියා කියන අදහස තියෙනවා they arranged themselves in a circle කියන්නේ ඒගොල්ලොම circle එකකට රවුමකට පිළිවෙලට හැදුනා they arranged themselves in a circle දැන් පස්වෙනි එකේ ළමයි මුලට අපිට ගන්න වෙන්නේ බලන්නකෝ දැන් තියෙන වචන ටික defended කියන්නේ ආරක්ෂා කළා the dog තියනවා against කියන්නේ එරෙහිව කියන අදහස kitten කියන්නේ චූටි පූස් පැටියෙක් තව අපේ itself කියන්නේ ඌ අපිට කියන්න පුළුවන් මොකද්ද ගන්නෙ the kitten එහෙම නැත්නම් our kitten අපේ පූස් පැටිය our kitten එහෙම නැත්නම් the kitten මොකද්ද මෙතන ගන්නෙ මොකද්ද මෙතන මුලට ගන්නෙ defended කියන්නේ ආරක්ෂා කළා the dog බල්ලා against kitten our itself right our kitten කියලා මුලින් ගමු බලන්න අපේ පූස් පැටියා our kitten අපේ පූස් පැටියා defended කියලා කියන්නේ ආරක්ෂා කරා defended itself ඌවම ආරක්ෂා කරගත්තා our kitten defended itself against the dog බල්ලගෙන් එයා යාව බේරගත්තානේ against the dog කියන්නේ බල්ලගෙන් එයා යාව බේරගත්තා against the dog ඒක ටිකක් හිතලා කරන්න ඕන දෙයක් නේ හිතලා ලියන්න ඕනේ sentence එක නම් our kitten defended itself against the dog මෙතන ළමයි defended කියන්නේ ආරක්ෂා කළා verb එක
verb එකට එහා පැත්තේ තමයි reflexive pronoun එක use කරලා තියෙන්නේ නේ. පැහැදිලි නේද? හරි. ඊළඟට මම screenshots දාගන්න දෙන්නම්. ඊළඟ එකත් බලන්න හොම්මම. Follow the example and mark with this mark the positions where you can use the word within each brackets. මෙන්න මේ brackets ඇතුලේ තියෙන reflexive pronoun sentence එක ඇතුලේ use කරන්න පුළුවන් තැන මෙන්න මේ mark එක දාලා ලියන්න කියලා තියෙනවා. Use the word given within brackets. Brackets ඇතුලේ දීලා තියෙන වචනේ use කරන්න copy them into your writing book. Writing book එකේ ලියන්නලු. I prepared meals myself. එහෙම නැත්නම් I myself prepared meals. ඔය mark එක දාන්න කියලා කියන්නේ. පැහැදිලි දෙතන කරන්න තියෙනදී අපි නිකන් ලිව්වත් ඕක කමක් නැහැ. ලියලා බැලුවත් කමක් නැහැ. right මෙහෙමයි කරන්න තියෙන ළමයි. දැන් ඔතන ඉස්සෙල්ලා තියෙන්නේ I prepared meals කියන එකනේ. I prepared meals කියන එකනේ example එකක් විදිහට ඔයාලට දීලා තියෙන්නේ. I prepared meals කියන එකේ කොතනටද myself use කරන්න පුළුවන් වෙන්නේ. එතකොට I myself කියන්න පුළුවන්නේ. I myself කියන්න පුළුවන් නිසා මෙන්න මෙතන පොඩි mark එකක් දානවා. I myself prepared meals. මම විසින්ම කෑම පිළියෙල කරා. එහෙම නැත්නම් ඔයාට මේක කියන්න පුළුවන් I prepared meals myself. myself එක අවසානයේ use කරන්නත් පුළුවන්. I prepared meals myself. අවසානයේ පුළුවන් නිසා අර mark එක දානවා. දැන් අපි ওই mark එක දාන්නේ නැතුව කෙලින්ම ලියාගෙන යන්. මෙතන I myself mark එක වෙනුවට myself දාගන්න. I myself prepared meals. මෙතන I prepared meals myself. I prepared meals myself. right marks දාන්න ඕනේ අපි හරි තැන use කරගෙන යමුනේ. first sentence එකේ තියෙනවා she admitted that it was wrong. අය පිළිගත්තා ඒක වැරදි කියලා. she admitted අය පිළිගත්තා. කොතනටද දැන් herself එක දාන්නේ ළමයි. she herself admitted. අය විසින්ම මේ පිළිගත්තනේ. ඔන්න මෙතන herself දාන්න පුළුවන් pronoun එකට එහා පැත්තේ. She herself admitted. අය විසින්ම තේරුම් ගත්තා. She herself admitted that it was wrong. ඒක වැරදි කියලානේ. තව කොහෙටද use කරන්න පුළුවන් මේක? තව කොහෙටද use කරන්න පුළුවන්? She admitted herself that it was wrong. verb එකට එහා පැත්තේ use කරන්නත් පුළුවන් නේ. admitted කියන්නේ තේරුම් ගත්තා. කියන verb එකට එහා පැත්තේ herself. She admitted herself that it was wrong. මේ reflexive pronoun sentence එක ඇතුලේ use කරන්න පුළුවන් තැන් එක එක විදිහයි නේ ළමයි. හරි. My father grows these vegetables. My father himself grows නේ. මගේ තාත්තා විසින්ම තමයි වවන්නේ. So you can say my father ඔහු විසින්ම my father himself grows වවනවා මේ එළවලු these vegetables. I himself එක end එකට ගන්න පුළුවන් නේ. ගැළපෙන විදිහට පොඩ්ඩක් pronounce කරලා බලුවම තේරෙනවා ළමයි. My father grows these vegetables himself. sentence එකේ end එකට ඔය reflexive pronoun එක දාන්නත් පුළුවන්. My father grows these vegetables himself. ඔහු විසින්ම තමයි වවන්නේ එළවලු. right. ඔන්න මම මෙතන sentences පළවෙනි 3 කියලා දුන්නා. අවසාන 3 do it as a homework. මේක homework විදියට මේ 3 කරන්න. පැහැදිලිද? කරන්න පුළුවන් නේද? right. මේ ටිකේ screenshots දාගන්න ළමයි. අද lesson එකේ මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් message එකක් දාලා අහන්න. lesson එක හොඳටම පැහැදිලි නම් මට හැමෝම heart එකක් දාගෙන යමු. මෙතන screenshot එකකුත් දාගන්න ගමන්ම.
ස්ක්‍රීන්ෂොට් එක දාගන්න. රයිට්. පන්තියට දිගටම සම්බන්ධ වෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන ළමයි ක්ලාස් එකත් එක්ක දිගටම join වෙන්න කැමතියි කියලා. ඊට පස්සේ ඔයාලට ටියුට්ස් ගෙදරට ගෙන්න ගන්නේ කොහොමද සහ ඔයාලගේ ඇඩ්‍රස් එක හරියට දෙන්න ටියුට් එක ගෙදරට පෝස්ට් කරන්න. ඊළඟට තව මොනවද කියන්න තියෙන්නේ? මොකුත් කියන්න නැහැ විශේෂ දේවල්. නම්බර් එකට මැසේජ් එකක් දාලා පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් ඊළඟට අපි හම්බෙන්නේ ළමයි අඟහරුවාදා ක්ලාස් එකේදී. අඟහරුවාදා ක්ලාස් එකේ අපි ටෙක්ස්ට් බුක් එක කරන්නේ නැහැ. ටෙක්ස්ට් බුක් එක කරන දවස තමයි අද කියන්නේ සෙනසුරාදා දවසේ ටෙක්ස්ට් බුක් එක කරනවා. අඟහරුවාදා දවසේ අපි grammar, writing activities, spoken English practice කරන cartoons බලලා අපි fun activities කරනවා. අන්න ඒ වගේ දේවල් තමයි අඟහරුවාදට කරන්නේ. right. එහෙනම් පන්තියට සම්බන්ධ වෙන්න කැමති ළමයි කැමති කියලා මැසේජ් එකක් දාන්න WhatsApp එකට. හරි. එහෙනම් හැමෝටම ලෙසන් එක ක්ලියර් නේද? right. එහෙනම් ළමයි අපි ඊළඟ සතියේදී ක්ලාස් එකේදී හම්බ වෙමු. දැන් ඊළඟ සතියේ ක්ලාස් එක දවස් දෙකෙම ජොයින් වෙන්න ඕන. නැතුව ඇයි ඉතින් අපි ඉගෙන ගන්න එපයි ළමයි. නේ? ඉගෙන ගන්න ඕනනේ නේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න කාලේ ඇති වෙන්න ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි කතා කරන්න තුරු වෙන්න ඕනනේ. සතියට දවස් දෙකක් පන්ති තියෙනවා. දෙකේම ඉන්න ඕන. අපි ගොඩක් වැඩ කරනවා වෙන ක්ලාසස් වගේ නෙවෙයි. right ගොඩක් වැඩ කරනවා. සමහර වෙලාවට ඕගලන්ට පැය එකමාරක් වගේ සතියකට අනිත් ක්ලාසස් ඇත්තේ. හැබැයි අපි සතියට පැය 4ක් වැඩ කරනවා. අර වාවිත්‍යු සෙෂන් එකත් අවසාන මාසයේ අවසානයේ තියෙනවා. monthly tests තියෙනවා. සෑහෙන වැඩ කොටසක් කරනවා. ඒ නිසා මේ ඉංග්‍රීසි වලට අර බය නැති කරගන්න ඉංග්‍රීසි වලට කෙලින්ම 90න් ඉහළ ලකුණකට යන්න සහ ස්පෝකන් ඉංග්‍රීසි හදා ගන්න ක්ලාස් එක ඇතුලේ ඔයාට ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. right next week හම්බ වෙමු ළමයි. Good evening. Bye.